Welcome to Politics with Kuda. අපි අද එකතු වෙලා ඉන්නවා හිරුනිකා. පොඩ්ඩක් prominent character එකක් අපේ හැමෝම දන්න චරිතයක් ගොඩක් කටි එක විදියට මෙයාව හඳුන්වනවා. හැබැයි මම දන්න පොඩි දේවල් ටිකක් තියෙනවා මම එතනින් පටන් ගන්නම්. හිරුනිකා පොඩි කාලේ මම හිතන්නේ යාට පළවෙනි තෑගි ටික රත්තරන් ටික හම්බුනහම අම්මටයි තාත්තටයි හොරෙන් ගිහිල්ලා රත්තරන් ටික එයාගේ යාළුවන්ට දීලා කරාම්බුවක් නැති ළමයෙක්ට දීලා හරිම හිත හොඳ චරිතයක් කියලා තමයි දෙමව්පියෝ කියන්නේ. ඒත් එක්කම හිරුනිකා කියන්නේ කවුරු රැවුවොත් එයාගේ හීරෝ කවුද කියලා කියන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග. ආදරයම කරන චරිතයක්. කවදා හරි ජීවිතේ චන්ද්‍රිකා වෙන්න ඕනේ කියලා හිතන චරිතයක්. මමත් හිතනවා එතනට යන්න පුළුවන් කියලා. අපි හැමෝම පටන් ගමු හිරුනිකාගෙන්. හිරුනිකා මොකද හිතන්නේ මේ කතාව කවුරුත් දන්නෙත් නෑ. ඇත්තටම ජනාධිපති කෙනෙක් අගමැති කෙනෙක් වෙන්න ආසද? මං හිතන්නේ දේශපාලනයට ඕන කෙනෙක් ගිලක් හිතිවියුත් ඒක. ඒ කියන්නේ දේශපාලනේ නිකන් කවුරුත් ප්‍රාදේශ සභාවේ නවතින්න පළාත් සභාවේ නවතින්න පාර්ලිමේන්තුවේ නවතින්න නෙවෙයි මං හිතනවා ප්‍රාදේශ සභාවට ඇතුල් වෙන කෙනාගේ ඊළඟ බලාපොරොත්තුව ඒකේ සභාපති හරි නගරාධිපති හරි වෙන්න. ඊට පස්සේ ඒකෙන් පස්සේ පළාත් සභාව යන්න. ඉතින් මහා ඇමතිකමකට යන්න. හැමෝටම ඕනේ උඩටම යන්න. ඉතින් ඒකට වාසනා ගුණය තියෙන්න ඕනේ, දක්ෂකම තියෙන්න ඕනේ. සමහරු ඒ ජර්නි එකේ අතරමැදදී හැමදේම නැති වෙන අය ඉන්නවා. එතකොට ඒ ජර්නි එකේ අතරමැදදී පොඩ්ඩක් අඩියක් පස්සට අරගන්න වෙන අය ඉන්නවා. කාලයක් උදාහරණයක් මහින්ද රාජපක්ෂ මැතිතුමා. එයා අවුරුදු 11ක් පරාදලා ගෙදර හිටියා. ඒ කාලේ එයාවත් හිතන්නේ නැතුව ඇතියාට ඒ තැනට යන්න පුළුවන් වෙන්නේ ඇති කියලා. අද එයා මුළු ලෝකෙම අඳුරන හිටපු ජනාධිපති කෙනෙක්. ඒ වගේම තමයි කිසිම දේශපාලන කිසිම පසුබිමක් නැති ගෝඨාභය රාජපක්ෂ. එයාට එක පාට ආවා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහත්මයා මුළු ජීවිතේම කරේ දේශපාලනේ. එතකොට එයාට සමහරක් වෙලාවට ගොඩක් වෙලාවට අඩියක් පස්සට අරගෙන ඉන්න සිද්ධ වුණා. එයාට ඒ කියන්නේ හිතපු නැති වෙලාවක එයා ජනාධිපති වුණා. ඒ වගේ ඉතින් කට්ටියගේ මේ අපි ගෙනාපු දෙයක් තියෙනවානේ. අපිට සමහරක් වෙලාවට අපි හිතන්නේ නැති ආකාරයට අපි උඩට යනවා. හිතන්නේ නැති ආකාරයට අපිට නිහඬ වෙන්න වෙලා තියෙනවා. අපේ තාත්තා දේශපාලනේ පටන් ගත්තේ මං හිතන්නේ අවුරුදු 19න් වගේ. එයා පළවෙනිම ඡන්දේ පරාජය වුණාට පස්සේ එයාගේ ඒ දවස්වල පොළොන්නරුවේ සංවිධායකවරයා විදිහට මම හිතන්නේ ටී.බී. ලංගරත්න මහත්මයා හිටියේ. තාත්තා ඒක හැම අවස්ථාවෙම කියලා තියෙනවා. ටී.බී. ලංගරත්න මහත්මයා කියලා කියන්නේ හොඳ වාමාංශික නායකයෙක්. ඔහු තාත්තා මේ පරාජය වෙලා පළවෙනි ඡන්දේ තරුණයෙක් විදිහට පරාජය වුණායින් පස්සේ ඉතින් ඔක්කොම බලාපොරොත්තු නැති වෙනවනේ. එතකොට ගිහිල්ලා එතුමා ළඟට ගිහිල්ලා මම සර් පරාදුනා මම නම් දේශපාලනයෙන් අයින් වෙනවා කියලා කියද්දි ටී.බී. ලංගරත්න මහත්මයා කියලා තියෙන්නේ දේශපාලනය කරන පුද්ගලයෙක් වුණාම වතුරට දාපු කිර ලැබයක් වගේ වෙන්න ඕනේ. කිර ලැබේ අතින් වතුර යටටම තද කරගෙන ඉඳලා අත අරපු ගමන් ආයෙ කොහෙන් හරි මතුවෙනවා. ඉතින් ඒක මම හිතනවා දේශපාලනය විතරක් නෙවෙයි ජීවිතෙත් ඒ වගේ. ඉතින් ඒ හින්දා කාලෙන් කාලෙට මිනිසුන් අපි ගැන කතා කරනවා. හොඳ දේවලුත් කතා කරනවා, නරක දේවලුත් කතා කරනවා. ඔබ තාත්තේ අපේ අම්මට එහෙම කියලා තියෙනවා මේ මොන විදියකින් හරි ඔයාගෙන කතා කරනවා නම් තමයි අපි සතුටු වෙන්න ඕනේ. කිසිම විදියකින් කතා කරන්නේ නැහැ කියලා කියන්නේ මිනිසුන්ට ආව අමතක වෙලා කියන එක. මිනිසුන්ට ඉතින් ඇත්තට මම හිතනවා හොඳ කාලෙට දැන් මට කාලයක් තිස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් මම දේශපාලනේ පටන් ගත්තේ. ඒ කාලේ ඒ කඳවුරේ අයට මම යුක්තියේ දියණිය. ඔන්න ඔක තමයි මගේ ගාව තිබ්බ ටැග් ලයින් එක. ඊට පස්සේ මම ඒක අතහැරලා යහපාලනට ආවම මම විහාර මහදේවිය. අතන ඒ තමයි මං ගාව මට දාලා තිබ්බ ටැග් ලයින් එකනේ. එතකොට මට අතන කට්ටිය හොඳටම බැන්න අර යුක්තිය දියණි කතාව සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරළුණා. ඊළඟට මම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක වැඩ කරගෙන ගියා. එතනින් සජපිට ගියාම රනිල් වික්‍රමසිංහ මහත්මයා ළඟ ඉන්න අය තරහ වුණා. කොහොම තමයි. ඉතින් අපි ඒ කාලානුරූපීව ඒ කාලෙන් කාලයට ගැලපෙන විදිහට අපි අපේ ප්‍රතිපත්ති දැන් දේශපාලනය කරන හැම කෙනා ළඟම තියෙන්න ඕනේ පෞද්ගලික ප්‍රතිපත්ති. දැන් මගේ උදාහරණයක් ගත්තොත් ජනතා මුදල් කිසිම අවස්ථාවක මම ඒක මගේ ප්‍රතිපත්ති කිසිම අවස්ථාවක මම වැරදි විදිහට යොදවන්නෙත් නෑ. ජනතා මුදල් වලට මං අත තියන්නේ. මං ඒවලට හරි බයයි. දැන් මට ඕන කෙනෙක් මට එක එක චෝදනා කරන මට කවදාවත් හොරා කියලා නෑනේ. මං හිතනවා ඒක මට ලැබිච්ච ලොකුම ඒක ලොකු හයියක්. ඒ නම අහගත්තට පස්සේ ආයෙ වැඩක් නෑ ඇත්තටම. ඉතින් දැන් යුක්තියෙන් ඉඳන් විහාර මහදේවි වෙලා දැන් ජෙන්සී එකට දැන් ජෙන්සී එකයි තරුණයෝයි දේශපාලන ඔක්කොම අයින් කළා තියෙන්නේ. ඔව්. හිරුනිකා ඉස්සරහට මොකද්ද ගන්න චරිතේ? දැන් උදාහරණයක් හැටියට මම දකිනවා හිරුනිකා හරින් ෆෙනෑන්ඩෝ
හරි UMP එකට හරි ක්ලෝස්. ඔය කට්ටියට UMP එකත් එක්ක හොඳ බැඳීමක් තියෙනවා. ඒත් එක්කම මම දන්නවා UMP එකේ වැකියුම් එකක් තියෙනවා. UMP එක කියන්නේ ප්‍රතාප පක්ෂයක්. ඒක උස්සන්න පුළුවන් චරිතයක් හැටියට මම දකිනවා හිරුනිකාව. ඒතර මම දැකලා තියෙනවා UMP එකේ කවදාකවත් කාන්තා චරිතයක් ඇවිල්ලා නැහැ ප්‍රීමියර්ෂිප් එකට. ඒක ඕපන්. ඒතර මම දැකලා නැහැ UMP එකේ ප්‍රතාප කාන්තා චරිත. දැන් හිරුනිකාට ඒ ඔක්කොම තියෙද්දි මම කියන්නේ SJB එක දාලා ඉන්න මුකුත් නෙවෙයි. මම කියන්නේ හිරුනිකාට ප්‍රීමියර්ෂිප් අයිඩියා එකක් තියෙනවා නම් හිරුනිකාගේ අයිඩියා එක කොහොමද හරින්ලා UMP එක මේ වෙලාවේ එකතු වෙලා වැඩ කරන්න chance එකක් තියෙනවද? මම අවංකවම උත්තරේ දෙනවා නම් ඒකට මේ වෙලාවේ දැන් ලොකු රැල්ලක් එක්ක මේ NPP එක ආවනේ. ඒතකොට මිනිස්සු හැමෝම NPP කියලා මතුරන්න ගත්තා. දැන් ඒක දිය වේගෙන යන අවස්ථාවක්. ඉස්සරහට අපිට පේන විදිහට එන්නේ පක්ෂ දේශපාලනයේ මිනිසුන්ට එපා වෙනවා. ඔව් අපිට තියෙන්න ඕනේ මොකක් හරි පක්ෂයක් අපි රිප්‍රසන්ට් කරන්න. හැබැයි ඉස්සරහට එන්න ඕනේ මොන පක්ෂ වලින් හරි පුද්ගල චරිතය නිර්මාණය වෙන්නේ. මිනිස්සු ඉස්සරහට බලන්නේ පක්ෂ නෙවෙයි පුද්ගල චරිත. දැන් උදාහරණයක් විදිහට NPP එකෙත් හොඳ චරිත කීප දෙනෙක් ඉන්නවා නම් ඒකත් දැන්ටත් ඔයාලට පේනවා ඇති ඒගොල්ලන් තනියෙන් හයිලයිට් වෙනවා. තනියෙන් ඒගොල්ලන් හයිලයිට් කරගන්න ඒගොල්ලන් එක විදිහකට. ඉතින් ඒක තමයි ඉස්සරහට එන ට්‍රෙන්ඩ් එක. ඒ වගේම තමයි තව දෙයක් තමයි දැන් මිනිස්සු මේ විශේෂයෙන් Gen Z එකනේ මේ වර්තමාන ආණ්ඩුව පත් කරගන්න ලොකු දායකත්වයක් දැක්වේ. ඒගොල්ලන්ටත් මේක එපා වෙච්ච දවසක ලොකු භයානක තත්ත්වයක් ඒගොල්ලන්ට දේශපාලනය ගැන තියෙන විශ්වාසය නැතිවීම. අනිත් එක මම පෞද්ගලිකව හිතන ඔය දැන් දේශපාලඥය කියන්නේ ගරු චරිතයක්. ඒක නැති කරේම යහපාලන ආණ්ඩුවෙන්. يعني අපේ ආණ්ඩුවෙන් ආවට අපේ ආණ්ඩුව යහපාලන ආණ්ඩුව කාලේ ඒ ආපු මෛත්‍රීපාල ජනාධිපතිතුමා මම එයාගේ හොඳක් තියෙනවා. එයාගේ අඩුපාඩු තියෙනවා. හැමෝගෙම හොඳ අඩුපාඩු තියෙනවානේ. ඒකෙන් පස්සේ මම කියන්නේ മന്ത്രി කෙනෙක් කියලා කියන්නේ මේ අහසින් වැටිච්ච වගේ එහෙම ඉන්න ඕනේ කියලා. හැබැයි එයා ඒ മന്ത്രിතුමා කියන්නේ ඒකත් රස්සාවක්. ඒක දැන් උදාහරණයක් විදිහට ගන්න දැන් පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രിලා ගත්තොත් එහෙම ඒගොල්ලන්ට වෙන වැඩක් කරන්න බෑ. ඒගොල්ලෝ වෙන බිස්නස් ආරාමයක් කරන්න වෙලාවක් නැහැ. උදේ ඉඳන් රැය වෙනකන් ඒගොල්ලන් කරන්නේ ඒගොල්ලන්ගේ සේවය. ඒතර මේක රස්සාවක් විදිහට තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලේ එනකන් ඒක මිනිස්සු ගරු කරපු රස්සාවක් විදිහට තමයි කරගෙන ගියේ. ඊට පස්සේ මේකේ ක්වොලිටි එක බැස්සා. හැම රස්සාවකටම ක්වොලිටි එකක් තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය සේවකයාටත් ක්වොලිටි එකක් තියෙනවා. ඒතර මේගොල්ලන්ගේ තියෙන මේ ක්වොලිටි එක බැස්සට පස්සේ ටික ඒක මං කියන්නේ ඒක පාරාවලල්ලක් විතර දැන් NPP മന്ത്രിවරුන්ට පවා ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලන් හැමෝම හොරු හැම කෙනාගෙනම නිකන් අර කැත මතයක් හැමෝ ගැනම කැත මතයක් ඇති කරලා දැන් Gen Z එක පවා නිකන් මේ മന്ത്രി කෙනෙක් කියලා කියන පිනට කණ එකෙක් ඒ වගේ මානසිකත්වයක් හදාගෙන තියෙනවා. ඒක හරි වැරදි. හැම සේවයකටම ගරුත්වයක් තියෙන්න ඕනේ. මම කියන්නේ മന്ത്രി කෙනෙක් ආවම නැගිටලා කරලා එහෙම ඉන්න ඕනේ කියන එක නෙමෙයි. හැබැයි එහෙමවත් ඒ කියන්නේ කිසිම විදිහේ ගරුත්වයක් മന്ത്രി කියන තනතුරට එන മന്ത്രി කියපු ගමන් බලන්න කාටුන් එකක් වුණත් අඳින්නේ බඩ ලොකු වෙච්ච කියන්නේ බඩ ලොකු කරගත්තේ එහෙම ඒ තත්යකටපත් උනේම ඒක ඕ කට්ටියම නිවේද කරගන්න නෑ. ඒක ඇත්තටම අපේ සමහරක් කට්ටියත් කරා වගේම අනිත් පැත්තෙන් ඒ කියන්නේ ඒකේ තියෙන ක්වොලිටි එක බස්ස ගත්ත කියලා මට හිතෙනවා. දැන් මම උදාහරණයක් විදිහට කියන්නේ දැන් චන්ද්‍රිකා මැතිණියගේ කාලේ ඉඳන් හිටපු කැබිනට් මණ්ඩල අරගෙන බැලුවොත් එහෙම. එතකොට එතනින් එහාට මේ කවුද මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ වුණත් ඒ හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒගොල්ලන්ගේ චරිත බලන්නේ ඒගොල්ලන් වෙනම කැලිබර් එකක කට්ටියනේ. අපිට නම් වුණත් මතක් වෙනකොට ඒ හැඩරුවත් එක මාර පර්සනැලිටි එකක් මතක් වෙනවා. ඊට පස්සේ ආපු ටික මේක දිය වේගෙන යනකොට ආපු කට්ටියයි මං කියන්නේ ඒ කාලෙත් ඉන්නේ නැති වැරදි වැඩ හොරකම් අරවම කරපු කට්ටිය. හැබැයි ඒ වගේම තමයි ඒගොල්ලන්ගේ තිබ්බේ වෙනමම ඒගොල්ලෝ වැඩ කරනකොට උනත් ඒ වැඩ තිබ්බේ වෙනම ලෙවල් එකකට. දැන් ඔයා බලන්න දැන් টয়ලට් එකක් විවෘත කරා. මං කියන්නේ අර වැලි කොට්ට දාලා මේකක් හැදුවත් ඒක අර ලෙවල් එකට සමාන කරන්න හදන එකකින්. ඔයා දැන් මම මේක කාටවත් දොස්සක් කියනවා නෙවෙයි. හැබැයි ඔයා ඔය පාර්ලිමේන්තුව ඇතුලේ 150 අලුත් අය තමයි. හැබැයි 159 දෙනාගෙන් නිකන් ජාතික නායකත්වයකට යන්න පුළුවන් මෙන්න අතේ ඇඟිලි ගන්නට කෙනෙක් හොයා ගන්න පුළුවන්. හැබැයි චන්ද්‍රිකා මැතිණියගේ කාලේ
හරිද? ඒ කැබිනට් එකේ හිටපු මහින්ද රාජපක්ෂ ගත්තත් CB මං කියන්නේ ඔය හැම ලක්ෂ්මන් ඒ මං කියන්නේ අපිට 20 දෙනෙක් කියන්න පුළුවන් නේ. 20 දෙනෙක් කියන්න පුළුවන් මේ ජාතික නායක පිට රටකට ගිහිල්ලා මේ රටේ නායකයෙක් කියලා පෙන්වන්න පුළුවන් කියලා. එතකොට දැන් මේ වර්තමාන ආණ්ඩුව වෙනකොට මේ ටික මේ හැදීගෙන ආවේ අඳින ඇඳුමේ ඉඳන් කතා කරන වචන වල ඉඳන් හැසිරෙන විදිහේ ඉඳන් කන බොන විදිහේ ඉඳන්. මොකද අපි පබ්ලික් ෆිගර්ස් අපි පබ්ලික් ෆිගර්ස් වුණාම සමහරක් අය අපි මුළු ලෝකයක් අපි දිහා බලන් ඉන්නවා. අපි hina වෙන විදිය, කතා කරන විදිය, ඉඳ ගන්න විදිය ඒවා ඒ ඩිසිප්ලින් එක තියෙන්න ඕනේ. නැත්තම් මට අද මේ ඔයාත් එක්ක මේ කතා කරනකොට කලිසමයි ටී-ෂර්ට් එක ඇඳලා ඉන්න තිබ්බා. මම එළියට යනකොට මගේ දරුවොත් එක්ක ළමයිගේ ඉස්කෝලේකට ගියත් මම අඳින්නේ සාරිය. ඒ මම මේ මන්ත්‍රී කෙනෙක් වින්ද විතරක්ම නෙවෙයි අපි දැන් මේකට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේකට වැටලා ඉවරයි. එතකොට අපි මේකෙන් හිටියත් නැතත් අපිව අඳුනගන්නේ මේන්ටේන් කරන්න. අහවලා විදිහට. දැන් මම මේ පොඩි උදාහරණයක්කින් දැන් ඔය පරණ මාල්නි ෆොන්සේක මැතිනිය ගන්නකො. එතුමිය හැමදාම අපිට මතක එතුමිය වයසට ගියා තමයි. හැබැයි එතුමියගේ එදා විදිහම නේද අපිට මැරෙනකම්ම මතක. ඉමේජ් එක. ඇයි විජය කුමාරතුංග මහත්මයා මැරුණාට පස්සේ එයාගේ මූණ පෙන්වන්න එපා කිව්වේ චන්ද්‍රිකා මැතිණිය. එයාගේ මූණටනේ වෙඩි තිබ්බේ. ඒ මූණ පෙන්වන්න එපා කිව්වේ එයාට ඕන වුණා මිනිස්සු අර ලස්සනට දැකපු කෙනාව මැරෙනකන් ඒ ඉමේජ් එක මිනිස්සුගේ ඔළුවේ තියන්න. නැත්නම් එයාට තිබ්බනේ මූණ පෙන්වන්න. ඒ කියන්නේ මං කියන්නේ ඒවට හේතු තියෙනවා. මොකද මේ රට ඇතුලේ යම්කිසි ප්‍රතාපවත් චරිත බවට පත් වුණායින් පස්සේ ඒගොල්ලන්ට මුළු ජීවිතේම වෙනස් කරගන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් එහෙම ඉතින් මේවට එන්න නැතුව ඉන්න ඕනේ. දැන් මේවලට එන්නේ දැන් කවුරු හරි මගෙන් ඇහුවොත් එහෙම ඔයාට වාගේ මේ පරණ ජීවිතේ මිස් වෙන්නේ නැද්ද? ඔය ආස නැද්ද නිකන් රිලැක්ස් එකේ වඩේ කඩේකින් වඩයක් අරගෙන ප්ලේන් එකේ ආසයි. ඇත්තටම ආසයි. ඒත් මම ඒ දේවල් ඒ දේවල් මම කරන්න ආසයි. ඒ වුණාට මම ඒ දේවල් කැප කරලා මේක පටන් ගත්තේ වාය කරන්න නෙවෙයි. හිරුනික දැන් ඔතන තමයි අපේ ගැටුම තියෙන්නේ. දැන් ජෙන්සි මම නම් ජෙන්සි නෙවෙයි ජෙන්සි කට්ටිය කියන්නේ ඕකේ. මිනිස්සු කෙනෙක් වෙන්න මොනවා වුණත් කමක් නැහැ. ප්ලේන් ටිකක් බොන්න වඩේ එකක් කන්න. ඒවත් හිරුනිකා කියන්නේ මේ පර්සනැලිටි එකත් එක්ක ඒක කරන්න. දැන් උදාහරණයක් හැටියට මම ගන්නම්. දැන් මම දැක්ක සිරිමාවෝ මම දැක්ක චන්ද්‍රිකා එක්ක මට හරිනිව ඒ වගේ පේන්නේ නැහැ. දැන් බලන්න මං හරිනි කියලා කියන්නේ මම අපේ අගමැති. මට හරිනිව පේන්නේ අපේ අර ඔසරිය අපේකම අරගෙන ඇයි යන්නේ නැත්තේ? මම කියන්නේත් ඒක. මම එතුමියට මට මේ පෞද්ගලික තරහකට මොකටවත් නෙමෙයි. දැන් එතුමිය කලිසමක් ඇඳගෙන අර මේ ජැකට් එක බඩේ වැඳගෙන ටී-ෂර්ට් එකක් ත්‍රිශල්වා එකක් ඇඳගෙන ඒ යන්නේ නිකන් හරිනි අමසූරිය නෙවෙයි. එතුමිය යන්නේ අපේ රටේ දෙවෙනි පුරවැසිය යන්නේ. එතකොට මිනිස්සේ කියන්නේ එයා දිහා බලනකොට දැන් ඕක මේ දැන් අපිට මෙහෙම කියන්න පුළුවන් පිට රටවල් වල නම් එහෙම ට්‍රේන් එකෙත් යනවා බස් එකෙත් යනවා. හැබැයි ඒ മന്ത്രിවරු මැති අමතුරු එහෙම යන මැති ඒ විදිහට ඒ මුළු රටේ මිනිස්සු ඒ විදිහ නිසා. හරිද? මේ ශ්‍රී ලංකාව මේකේ වෙනම සංස්කෘතියක් තියෙනවා. කවදාවත් මේ රටේ මේ මම ශ්‍රී ලංකාව පැත්තක තියන්නකෝ. ඉන්දියාව ගන්නකෝ. ඉන්දියාව අද වෙනකොට ලෝකයේ අනික් රටවල් එක්ක මේ තරඟකාරීත්වයෙන් ආර්ථික වශයෙන් තරඟකාරීත්වයෙන් ඉන්න පළවෙනි 5 දෙනා අතර ඉන්න රටක්. හැබැයි ඉන්දියාවේ හැමදේම තාමත් සංස්කෘතිය අරගෙන ඉස්සරහට යන්නේ. උදාහරණයක් විදිහට අම්බානිගේ වෙඩින් එක ගන්නකො. අම්බානිට උවමනාව තිබ්බ අම්බානිගේ පුතාගේ වෙඩින් එකේ මම කියන්නේ දවස් ගාණක් ඒ වෙඩින් එක තිබ්බා. එයාට ඕක වෙනම එයාට තියෙන සල්ලි වල හැටියට ඕක නිකන් එයාට නිකන් පැරිස් වල. එහෙම නැත්නම් USA වල. එහෙම නැත්නම් එංගලන්තේ. එහෙම නැත්නම් මහරජිනගේ මොකක් හරි තැනක හරි කරන්න බෑ. මොකද්ද කරේ? එයා ඉන්දියාවේ කල්චර් එක මුළු ලෝකෙටම ගෙනිච්චා. ඉන්දියාවේ වෙඩින් එක ගත්තා. ඒක ඉන්දියන් එයා ලෝකෙම ඉන්න සෙලිබ්‍රිටිස්ලා අරකොල මේගොල්ලෝ ගෙනවා. ඒගොල්ලන්ට තිබ්බද ඒගොල්ලන්ට කෝඩ් බෝට් ඇඳගෙන මේගොල්ලෝ ඉන්දියාවේ ඇඳ බඳන් එන්න ඕනේ ඉන්දියාවට. හරිද? එයා මුළු ලෝකෙම ඉන්දියාව ගෙනිච්චා. කෑම බීම ඇඳුම් පැළඳුම් කල්චර් එක සින්දු. එයා ඉංග්‍රීසි මං කියන්නේ දැන් රියානා මේ ඇවිල්ලා ඇඳගෙන හිටියේ ඉන්දියන් ඇඳුමක්. මං කියන්නේ ඒගොල්ලන්ට වැරදිලා නෑනේ. ඒගොල්ලන්ගේ ෆිල්ම් එකක් හැදුනොත් අවසානයේ මිනිසුන්ට පුදුම දේශ අභිමානයක් දේශාලයක් හැදිලා තමයි මේ ෆිල්ම් එක ඉවර වෙන්නේ. ඒගොල්ලෝ ඒක ඇත්තටම 1993 ත් ඒගොල්ලොත් අපි වගේම IMF එකට යන තත්ත්වෙට හොඳටම රට වැටුණා. හැබැයි මන්මෝහන් සිං
ගත්ත පියවරත් එක්ක එයා පළවෙනිට ඔළුවට කැවුවේ මිනිසුන්ට රටට ආදරය කරන්න. අපේ රටේ මොන මනුස්සයද අපේ රටට ආදරේ? අපේ රටට කියන්නේ දැන් ජෙන්සි එක ගන්නකො. ඒගොල්ලන් හැම වෙලාවෙම ක්වික් මනි බලන්නේ. ඒ කියන්නේ මොන විදියකින් හරි සල්ලි කීයක් හරි හම්බ කරගන්න. ඔව්. රටේ මොකක් හරි මිනිස්සෙට කරදරයක් වුණාම වතුර ටිකක් දෙන්නේ කවුද? පටකාලයක සෝෂල් මීඩියා දාලා වීඩියෝ කරලි වල සෝෂල් මීඩියා දාන්නේ. ඇයි මේ ළමයි මේ මිනිස්සෙක් මැරුණාට පස්සේ නිවන්සුව කියන්නේ ජීවත් වෙලා ඉන්න මිනිසුන්ට නිවන්සුව කියන විදිහේ මානසිකත්වයක් අපේ ළමයින්ගේ දෝ මේ පහුගිය අවුරුදු 2-3 ඇතුළතදී තනිකර මං චෝදනා එල්ල කරන්නේ මේ JVP එකේ මේ මඩ බලකාය මේ ඩෝබි කට්ටිය එක්කහුව වෙලා අපේ රටේ ඉන්න ජෙන්සි එකේ ඔලු සම්පූර්ණයෙන් වෙනස් කරා. ඒ කියන්නේ මහා හැම කෙනාටම වෛර කරන පිරිසක් බවට පත් කරා. අද වෙනකොට කිසි දෙයක් හොයන්න බලන්නේ නැතුව දේශපාලනේ පැත්තක තියන්න කිසි දෙයක් හොයන්න බලන්නේ නැතුව කවුරු හරි මිනිස්සෙක් දැන් මම මේ පොඩි උදාහරණයක් කියන්නම්. ඊයේ පෙරේද දවසක මම දැක්කා එක්තරා ලස්සන ගෑනු ළමයෙක් ලස්සන ඇක්ට්‍රස් කෙනෙක් එයාට වෙච්ච ඩොමෙස්ටික් වයලන්ස් එකක් ගැන මේ නහය මොකක් හරි ප්ලාස්ටික් එකක් දාගෙන Facebook දාලා තිබ්බා. ඒ ළමයා ට්‍රෝල් වෙච්ච විදිහ ඒ ළමයාව ට්‍රෝල් කරපු විදිහ. ඒතර වික්ටිම්ව ට්‍රෝල් කරනවා. වික්ටිම්ට ගුටි කාලා හරි මොකක් හරි නේ ළමයට ගුටි කාපු කෙනාව තමයි ට්‍රෝල් කරන්නේ. මං කියන්නේ ඒ වගේ මානසිකත්වයක් හැදෙන තත්ත්වෙට මේ රට පත් කරලා තියෙන්නේ මුල ඉඳන් අවුරුදු ගාණක් තිස්සේ පළවෙනිට පටන් ගත්ත අරයා හොරා හැම කියන්නේ සල්ලි තියෙන මිනිස්සුන්ට ලස්සනට ඉන්න මිනිස්සුන් ගැන වෛරයක් ඇති කරන්න පටන් ගත්තා. ඊට පස්සේ හොඳට කාලා බිලා ඉන්න මිනිස්සු ගැන වෛරයක් ඇති කරන්න පටන් ගත්තා. කවදාවත් එක්සත් ජාතික පක්ෂ කල්චර් එක නෙවෙයි. අපේ රටේ එහෙම කල්චර් එකක් කවදාවත් තිබුණා නැහැ. අපි හැමෝම කැමති දෙද රනිල් වික්‍රමසිංහ මහත්තයා විහිළුවට ගත්තට එතුමා ස්ටේජ් වල කිව්වේ හැමෝටම බ්‍රේස්ලට් දෙන්න ඕනේ. එයාගේ කතා කරන ස්ටයිලේ මොකක් හරි අවුලක් ඇති. හැබැයි එයා ඒක කිව්වේ ජෙනුවින්ලි. එයා කියන්නේ හැමෝටම හොඳ ලයිෆ් එකක් ගත කරන අද තරුණ ළමයි ගත්තම කොච්චර ප්‍රමාණයක් ડિප්‍රෙෂන් තත්ත්වයක ඉන්නවද මොන තරම් ප්‍රමාණයක් ඒ ළමයි මම හැම මේ සබ්ජෙක්ට් එක ගැන කතා කරන්නේ මොන තරම් අපි පවුල් වලින් ඈත් වෙලාද ඉස්සර අපි මොන තරම් අම්මා තාත්තා එක්ක අපි ප්‍රශ්න කතා කරාද අද ෆෝන් එකේ ඔබ ඉඳගෙන කියන්නේ ළමයි හැමදේම ස්ක්‍රීන් එකකට හැම ජීවිතේ හැමදේම සීමා කරගෙන එතකොට ඒ ස්ක්‍රීන් එක ඇතුලේ පිටිපස්සේ ඉඳගෙන හොඳ ලස්සන ඉන්න පවුලකට කුණු හරපයක් දාන්න එහෙම තත්ත්වයකට අපේ මනස මෙවුනේ ඇයි? ඉතින් මම කියන්නේ මේ මුළු රටම වෙනස් කරන්නම් පළවෙනිට අපි පවුලෙන් පටන් අරගෙන මේ විශේෂයෙන් ජෙන්සීස් දැන් මගේ දරුවෝ තුන් දෙනාම ඇල්ෆා එන්නේ ඉන්නේ. මම හරි බයයි මගේ ළමයි තව කෙනෙක්ට තවත් එක්කෙනෙක්ට ඊර්ෂ්‍යා කරන විදිහේ ළමයි බවට පත් වුණොත් ඒක මම ලබන ලොකු පරාජයක්. ඒතකොට දැන් ඉඳන්ම මම මේ ළමයින්ට කාණි මුළු සමාජෙම මේගොල්ලන්ට විරුද්ධව වැඩ කරත් ඒ කරුණාවන්ත වෙන්න තමයි උගන්වන්නේ. ඒකට හේතුව අපිට නැත්තම් එහෙම අපිට ඉස්සරහට කිසි කෙනෙක් ගැන හිතන්නේ නැති අම්මා තාත්තකට සලකන්නේ නැති බලන්න ස්ටේජ් වල වුණත් ඔය පහුගිය කාලේ JVP කට්ටිය කතා කරේ නාකි මිනිස්සුන් එලවන්න ඕනේ. ඉතින් තරුණයෝ විතරද මේ රටේ ඉන්න ඕනේ. මං කියන්නේ ඒ වගේ විශාල විදිහට මේ ළමයින්ගේ ඔළුව විනාශ කරා. හිරනිකාවට මම මෙහෙම තල්ලු කරන්න. අපි දැන් ප්‍රීමියර් කෙනෙක් වෙන්න ඉස්සරහා ෆියුචර් ලීඩර් කෙනෙක් හැටියට මම දකිනවා. ප්‍රොබ්ලම්ස් දෙකක් මම දකිනවා. අපේ කල්චර් එක දැන් මම ඕල්ඩ් ස්කූල්. මාත් ඕල්ඩ් ස්කූල්. ඒ මම හිතන්නේ අපි මිලේනියම් සාද හින්දා වෙන්නේ නැති නේ. මම ඕල්ඩ් ස්කූල් හින්දා දැන් මට ওই ටැටූස් එහෙම මම එච්චර මම නම් ගහනවා හැබැයි කර තියෙන්නේ. මම හිතට තමයි ඉන්න හදන්නේ. මට ටැටූස් එහෙම මම කැමති නෑ. කියන්නේ මම දකින්න ප්‍රීමියර් කෙනෙක්. මම ටැටූස් කැමති නෑ. හැබැයි ඒ වගේම දැන් ඉන්න කට්ටිය ටැටූස් වලට කැමති. අපි දෙපැත්තක් දාමු. හිරුනිකා හැටියට දැන් ඕල්ඩ් ස්කූල් ජෙන්සි outgoing world seeing ඔක්කොම තියෙනවා රටවල් වලට travel කරා ලෝකෙ දැක්කා ඉගෙන ගත්ත හොඳට lawyer කෙනෙක් වෙන්න ඉගෙනගෙන තියෙනවා politics වලට ආවා හොඳ නමක් හදාගත්තා නරක නමක් හදාගත්තා හිරුනිකාගේ මොකක්ද plan එක හිරුනිකා ලංකාවට දෙන plan එක මොකක්ද දැන් අපි හැම වෙලේම කට්ටියට මඩ ගහනවට වැඩිය හොඳයි හිරුනිකා කියන චරිතේ මේ ලංකාවට offer කරන්න තියෙන්නේ මොකක්ද හිරුනිකාට දැන් හිරුනිකාගෙන් තමයි කට්ටිය අහන්නේ හරි හිරුනිකා වයින්න politics වලට ඔයා ඇවිල්ලා ලංකාවට මොනවද දෙන්නේ මම පළවෙනියටම කරන්නේ මම දන්නේ ඒක තමයි අමාරු වැඩක් හැබැයි මං හිතනවා අමාරු වගේම අපි හැමෝම එකම උවමනාවෙන් වැඩ කරොත් අවුරුදු 2-3ක් ඇතුළත වෛරය පතුරලා රටේ මිනිස්සුන්ව වෛරක්කාරී පුද්ගලයන් බවට පත් කරා නම් මේක මෙහෙම යන්න බෑ දැන් අපි මේ ගිනි පුපුරු ගහන පොලවක් මත ඉන්නේ ඒක කොයි වෙලාවෙ හරි පිපිරෙනවා මොකද මේ වෛරය ඇති කරපු පිරිසටම කියන්නේ ඒ වෛරය ඇති කරපු පිරිස විසින්ම ඒ කට්ටියට මේක මුන් ඒගොල්ලන්ම මේගොල්ලන්ව විනාශ කරනවා හරිද ඒක වෙනවා මොකද වෛරයෙන් පටන් ගත්ත දෙයක් කවදාවත් සාමයෙන් ඉවර කරන්න බෑ මේගොල්ලන් මිනිසුන්ට බොරු කියලා වෛරය ඇති කරලා මේ ඒගොල්ලොම දැන් ඒකට කන පිට දෙය කරනකොට කියන්නේ බලන්න මීට අවුරුද්දකට කලින් කියපු දේ පරස්පර විරෝධී දේ නේද අද කරන්නේ එතකොට මේ ඒ තරුණ ළමයි අහනවා මොකද්ද මේ අපිට කරපු බොරුව අර හැමෝටම වඩා බොරුවක් ඔයගොල්ලෝ අපිට කරේ කියලා ඉතින් ඔය ඔක්කොමත් එක්ක මේක කන පිට පෙරලෙන වෙලාවක් එනවා
ඒ වෙලාවට මේ රටට අවශ්‍යයි නිවන්න පුළුවන් මිනිස්සෙක්. මේ රට නිවන්න පුළුවන් නායකයෙක්. මොකද රටේ නායකයෝ බිහි වෙන්න ඕනේ මිනිසුන් අවුස්සන්න නෙවෙයි. මිනිස්සු කොහොමත් ඉන්නේ මේ අපි ඉන්නේ නිකන් හරි ගර්ම කලහපී රටකනේ. ඒතර මේ අවුවේ උදේ ඉඳන් රැ වෙනකම් මේ බස් වල හිර වෙලා ගිහිල්ලා කොහොමත් මේ මිනිස්සුන්ට අපේ ලංකාවේ ලොකුම ප්‍රශ්නය මිනිස්සුන්ට සතිය يعني සිකුරාදා වැඩ ඉවරුණා මහන්සිලා වැඩ ඉවර කරායින් පස්සේ මිනිස්සුන්ට රිලැක්ස් වෙන තැනක් නැහැ. හරිද? සල්ලි ටිකක් හරි හම්බ කරගෙන වියදම් කරන්න යන්න තැනක් නැහැ. විනෝද වෙන්න තැනක් නැහැ. අද ලෝකේ සතුටුදායකම රට විදිහට අඳුන්වන්නේ භූතාන එක රටක්. ඒ වගේම තමයි දියුණු රටක් විදිහට අපිට ගන්න පුළුවන් කොහෙද ෆින්ලන්ඩ්. ෆින්ලන්ඩ් වල හරිම සතුටින් මිනිස්සු ඉන්නේ. ඒ රටේ සාමාන්‍යයෙන් ડિප්‍රෙෂන් වගේ දේවල් ගොඩාක් අඩුයි. ඒකට හේතුව තමයි මිනිස්සු වැඩ කරන ප්‍රමාණය සාමාන්‍ය අනික් රටවල් හා සම්බන්ධයෙන් මේ සංසන්දනය කරාම අඩුයි. ඒ වගේම තමයි ගුරුවරුන්ට තියෙන පඩි වැඩි. මං කියන්නේ අර රටේ බලන්න ඒවා කොච්චර ලස්සනද කියලා ගුරුවරුනේ අනාගතය හදන්නේ. ඒගොල්ලන් ළමයින්ට දැනුම දෙන්නෙම හරිම ආදරෙන් සතුටෙන් සැටිස්ෆැක්ෂන් එකකින්. මම ඕල් ස්කූල් හින්දා මං ගුරු පවුලක කොටසක් හින්දා මම කියන්නම් අපේ ලංකාවේ ඉස්සර ගුරුවරයෙක් වෙන්නේ ලේඩි කෙනෙක් වෙනවා නම් වෙන්නේ හස්බන්ඩ් හරි ස්ටැබ්ලිෂ්ඩ්. එතකොට ගුරු වෘත්තිය මේ හරි ගෞරවනීය තැනක තමයි ලංකාවේ තිබ්බේ. දැන් ඕක මොනිටයිස් වුණාට, ඒ කියන්නේ දැන් සල්ලි පස්සේ දිව්වට හිර්නිකාට හිතෙන්නේ නැද්ද අපි ඇයි අපේ පරණ සංස්කෘතිය තුළ ජීවත් වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ වයිෆ් කෙනෙක්, ටීචර් කෙනෙක් කියන්නේ earn කරන කෙනෙක් නෙවෙයි. ඒතකොට දැන් අපේ රටේ තියෙන ප්‍රශ්නේ මම දකින ප්‍රශ්නේ තමයි දැන් හස්බන්ඩ්ලගේ සැලරි එක මදි පවුලක් රන් කරන්න මේ ඉකොනොමි එකත් එක්ක. එතකොට මේක ඇති කරේ අපේ මාකට් එකනේ. මාකට් එක තුළ අන්එක්ස්පෙක්ටඩ් මාකටිං කරලා මේක තමයි ලයිෆ් ස්ටයිල් එක, මේක තමයි බ්‍රෑන්ඩ් එක, මෙහෙම තමයි ජීවත් වෙන්න ඕනේ කියලා එකක් හැදුවා. එතකොට හිතෙන්නේ නැද්ද අපි මේකට අහු වුණා කියලා? දැන් ඔයා කියන්න හදන්නේ කාන්තාවක් වුණාම ගෙදර තියෙන වැඩ කටයුතු කරන්න ඕනේ. එහෙම නෙවෙයි. මම කියන්නේ කාන්තාවක් දැන් මම කියන්නේ ටීචින් පැත්තෙන් මම ගත්තේ. දැන් ටීචර් කෙනෙක් ඇවිල්ලා ගරු වෘත්තිය. දැන් ඒක ටියුෂන් ක්ලාස් එකකට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ වයිෆ් යනවා නම් උගන්වන්න ගියේ ඇත්තටම පඩිය බලාගෙන නෙවෙයි. ඔව් ඒක තමයි. ඒ කියන්නේ ඒකට හේතුව තමයි මේ අපේ තියෙන ආකල්පමය ප්‍රශ්නේ තමයි. ඉතින් මං කියන්නේ අපි දුවන්නේ විශාල රේස් එකක් නේ දුවන්නේ උදේ ඉඳන් රැ වෙනකන්. ඒකයි මං කියන්නේ මිනිසුන්ට මොහොතක් නැවතිලා ජීවිතේ පිටිපස්සේ හැරලා බලන්න වෙලාවක් නැහැ. මොකද ඒ තරම් ආර්ථිකේ කඩා වැටිලා අපි ඉන්නේ හැම කෙනාම තව කෙනෙක්ගෙන් වක් හරි කඩා වඩා ගන්න. ඒකයි මම කියන්නේ මේක දරුණු තත්යකට දවසින් දවසපත් වෙනවා. අපි කොච්චර සිංහල බෞද්ධ රටක් කියලා කිව්වට වැඩියෙන්ම මේ පස්පව් කරන්නෙම බෞද්ධයෝ ටික. ඉතින් මේක නිවන්න මේක එක සැරේ කරන්න මේක ජාතික වැඩපිළිවෙලක් බවට පත් වෙන්න ඕනේ. උඩ රටේ නායකයා ප්‍රධානියාගේ හැසිරීම අනුව තමයි යාගේ කැබිනට් මණ්ඩලය ඇතුළු ආණ්ඩුව හැසිරෙන්නේ. උඩ රටේ නායකයා තඩි බොරු කියන මිනිස්සෙන් නම් ඒක දිහා බලන් තමයි යාගේ කැබිනට් මණ්ඩලෙත් හැසිරෙන්නේ. යාගේ කියන්නේ කොන්ද පන්න නැති නායකයෙක් නෑ. ඒ විදිහට තමයි අනික් අයත් හැසිරෙන්නේ. එතකොට ඒක දිහා බලන් තමයි මිනිස්සු හැසිරෙන්නේ. එතකොට ඔයා හිතන්න මම ඒක හැම වෙලාවෙම කියන්නේ දැන් උදාහරණයක් විදියට ඔයා ගන්නකො ප්‍රේමදාස මහත්තයා මම ඒ කාලේ ඉඳලා නැහැ. එයා වැඩ කරපු විදිහ දිහා ඒක නිසා කම්මැලියටත් සිද්ධ වුණානේ වැඩ කරන්න. එයා උදේ 4ට නැගිටිනවා 4ට නැගිටිවිලා හැමෝටම කෝල් කරලා වැඩ වෙනවද කියලා බලනවා. ඉතින් ඇත්තට වැඩ වුණානේ අවුරුදු 3ක් ඇතුළත මේ මිනිස්සයා ජනාධිපති වෙන්න කලින් අගමැති විදිහටත් ඊට පස්සේ ජනාධිපතිට කොච්චර වැඩ කරාද? ඒක දිහා බලාගෙන මිනිස්සු චේන්ජ් වෙන්න ගත්තා. මිනිස්සුත් වැඩ කරන්න ගත්තා. මිනිස්සු ගම්මුදාවේ ගම්මුදාවේ හැම්බෙන නිකන් ඉඩමේ ගේ හදන විතර නෙවෙයි වගා කරන්නත් ගත්තා. මං කියන්නේ එතකොට රටේ නායකයාගේ තියෙන හැසිරීම අනුව මං ඒකයි කියන්නේ මේ ඊළඟට එන්න ඕනේ නායකයා නිවන්න පුළුවන් මිනිස්සු. දැන් මේක ඇවිලිලා තියෙන්නේ. දැන් මේක අවුලලා තියෙන්නේ. එතකොට ඊළඟට එන නායකයා හැම වෙලාවෙම මේ තමුන්ට හම්බෙන සෑම අවස්ථාවකම මිනිසුන්ට කියන්න ඕනේ අපි එකිනෙකාට උදව් කරගමු. අපි කොහොම හරි මේ අපි රටට ආදරේ වෙමු. මේ රට ගොඩ ගමු. මොකද නායකයා නිවෙන වචන කියද්දි මිනිසුත් නිවෙනවා. නායකයා අවසන දේවල් නිකන් කින්ඩියට කතා කර අවසන දේවල් කියද්දි මිනිසුත් ඒ විදිහට තමයි හැසිරෙන්නේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ දැන් මේගොල්ලන් මේක මම හිරනිකා පොඩ්ඩක් අමාරුයි දාන්න. දැන් සමාජය කියන්නේ හිරුනිකා ඇතුළු පාලන තන්ත්‍රය තමයි මේ රට මෙතනට ගෙනාවේ. හරි ගෙනල්ලා දැන් ඕ කට්ටිය මොකද මේක හදන්න මෙච්චර හදන්න බැරි වෙච්ච මිනිස්සු මොකද දැන් ආයෙ හදන්න එන්නේ කියන එක නේ අහන්නේ. ඉතින් දැන් මමත් ඔය හැම ආණ්ඩුවකම හිටියානේ. එතකොට
හැම ආණ්ඩුවකම හොඳක් තියෙනවා නරකක් තියෙනවා. දැන් අපි මේ නරක කියලා කියන දේ ගමුකෝ. දැන් මම පෞද්ගලිකව යුද්ධ ප්‍රතික්ෂේප කරන කෙනෙක්. මම හිතනවා නායකයෙක්ට පෞරුෂත්වයේ තියෙන්න ඕනේ යුද්ධයක් නොවන තැනට වැඩ කරන්න. හරිද? මම එහෙම හිතන කෙනෙක්. එතකොට මම හිතනවා මහින්ද රාජපක්ෂ ඒ වෙලාවේ එයාගේ උප්පරිම උත්සාහ කරන්න පුළුවන් කද මම ඔතන හිටියනම් මම හිතන්නේ මම කියන්නේ මෙහෙමයි. මම ඔතන හිටියනම් මම කරන්නේ ඕක තේමේසකින් කොහොම හරි විසඳ ගන්නවා. හරිද? ඒතොරේ මම හිතන විදිය. හැබැයි මම බැලුවොත් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒකද මම කියන්නේ දැන් එතකොට කාට හරි චෝදනාවක් කරන්න පුළුවන් රනිල් එහෙනම් ඩීල් එකක් දාලා ඉවරලා ඒ උතුරු කොටස ඒගොල්ලන්ට දෙන්න කතා කරගත්තා කියලා. ඒක තමයි මම කියන්නේ. එහෙමනේ එයාට තියෙන චෝදනාව. හැබැයි මම යුද්ධයට අකමැති නිසා මම හිතනවා යුද්ධ තත්ත්වයකටපත් වෙනවා කියලා කියන්නේ ඒ කියන්නේ එක්කෝ ඒ පාලකයට ඉවසීම නැහැ ඒ පාලකයට ඒක කරගන්න බැරි වුණා කියලා. හැබැයි මම ආය අනික් පැත්තට කියනවා ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂට තිබ්බ එකම ඔප්ෂන් එකට යුද්ධයට යෑම වෙන්න පුළුවන්. තේරුණාද? අපිට එළියේ ඉඳගෙන බලාගෙන එක එක ගිවිසුම් ගැන මේක මෙහෙම නෙමෙයි මෙහෙම කරන්න තිබ්බා කියලා කියන්න පුළුවන්. මේක මේ විතරනේ මේ හැබැයි ඒ වෙලාවේ රටේ නායකයා ඒ වෙලාවේ තමුන්ගේ පළවෙනියට බලන්නේ රටේ ආරක්ෂාව ඊළඟට බලන්නේ තමුන්ගේ බලය රැක ගැනීම. ඔයා ගියත් මම ගියත් ඒක තමයි ඇත්ත තත්ත්වය. පළවෙනිට බලන්නේ රට ඊට පස්සේ බලය. ඊළඟට බලය. එතකොට මේ හැම නායකයටම අපි චෝදනා කරනවා JR ගේ ඉඳන් දැන් එන්න රණ්ඩු කුමාර දිසානායකට වෙනකන් අපි චෝදනා කරනවා මෙයා මෙහෙම කරා කියලා. හැබැයි ඒ අවස්ථාවේ ඒගොල්ලන් හොඳයි කියලා ගත්ත තීන්දුව තමයි අපිට දැන් නරක විදිහට පේන්නේ. හැබැයි ඒ අවස්ථාවේ එයා ඒක නරකයි කියලා හිතලා ගත්ත තීන්දුවක් කියලා මම කිසිසේත්ම හිතන්නේ නැහැ. මොකද මේ රටේ එන හැම මනුස්සයරම ඕනේ කොහමද රට ගොඩ දාන්නේ මොකෙක්වත් මේ රටට කෙලවයන් මම මේක ඉවර කරලා දානවා කියලා ජනාධිපති වෙන්නේ නැහැ නේ. හැමෝම ගොඩාක් පොරොන්දු දීගෙන ගොඩාක් බලාපොරොත්තු දීගෙන මිනිස්සුන්ට මේක කොහොම හරි මෙතනට එනවා කියලා එන්නේ. ආවට පස්සේ ආගේ ප්‍රධානම දේ වෙන්නේ JR ගේ ඉඳන් ආපු සියලු දෙනා කොහොමද තව අවුරුදු 5ක් මේකේ ඉන්නේ. ඒක තමයි ඒක සාමාන්‍යයි. ඔයත් ගියත් එමය මම ගියත් එහෙමයි. කොහොමද තව අවුරුදු 5ක් ඉන්නේ? ඊළඟට මේ අවුරුදු 5 මම මිනිස්සුන්ට මරුණාට පස්සෙත් මගේ නම කියවන දෙයක් කොහොම හරි කරනවා. ඒකනේ හැම කෙනාගේම බලාපොරොත්තු. මම හිතන්නේ අනුරු කුමාර ජානායක මැතිතුමත් මින් ආවයි කියලා මේක ඉවරයක් කරනවා කියලා ආව නෙවෙයි. මම හිතන්නේ හැබැයි ඉතින් ඒගොල්ලන්ගේ තියෙන නොහැකියාව. දැන් එයාගෙත් අනික් නායකයන්ගෙත් වෙනස තමයි මේගොල්ලන්ට කළ පුරුද්දක් පළ පුරුද්දක් නැහැ. දැන් මේ හොඳම උදාහරණ දැන් මම දැක්ක ඊයේ පෙරේදාර සචිත් චන්ද්‍ර අපේ මේ අභාවයටපත් මේ කියන්නේ ඔව් නැති උනේ සතිසත් එදිරිසිංහ මැතිතුමා ඇත්තටම හොඳ ගත්කතුවරයෙක් හොඳ දක්ෂයෙක් හොඳ කියන්නේ රටේ හිටපු හොඳ මේ කලාකාරින්නේ. ඒතර එතුමාට යම් කිසි විදිහකින් ගෞරවයක් දක්වන්න නැද්ද කියලාම ඒකට දෙන්න උත්තරයක්වත් ඒ සංස්කෘතික අමාත්‍යතුමාට නැහැ. මං කියන්නේ ඕවා ප්‍රැක්ටිකල් නොලෙජ්. common sense නැති ප්‍රශ්නයක් තියෙනවා. දැන් මම ඇත්තටම හිතනවා ලතාවල් පොල් මැතිනිය නැති වෙලා තියෙනවා. එතුමිය අභාවපාත් වෙලා තියෙනවා. එතුමිය නැදෙන ජීවිතය අවුරුදු 92ක් හිටියා. අවුරුදු 70 ගාණක් විතර අවුරුදු 75කට වැඩිය සින්දු කියලා තියෙනවා. එතකොට එතුමියටවත් එහෙම ඒ කියන්නේ common sense එයි කියලා මම හිතනවා. ඒ කියන්නේ කළ යුතු දේවල්. මං කියන්නේ ඒවයි මේගොල්ලන්ට මං කියන්නේ පොඩි දේවල් එතන ඉඳන්ම common sense නැහැ. ඔයාලට තේරෙනවද? ඒ කියන්නේ මේගොල්ලන්ට ගිහිල්ලා අර කළ පුරුද්දක් පළ පුරුද්දක් නැති නිසා ඒ කියන්නේ රාජතාන්ත්‍රික තත්ත්වයකට කවදාවත් පත් වෙලා ඒ වැඩක් කරලා නැති නිසා මේගොල්ලන්ට මේක අමාරුයි. මේගොල්ලන් ඒකයි කියන්නේ අර අපි වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා කියලා. මේ රටේ කිසිම නායකයෙක් ওই කතාව කියලා නැහැ. වැඩ කරන ගමන් ඉගෙන ගන්නවා කියලා. එතකොට දැන් ඔය කියපු දේවල් එක්කම හිරුනිකා දකින්නේ කොහොමද මේ ආර්ථිකය මේ දේශපාලනය ඊළඟ 29 වෙනකොට කොයි පැත්තට යයිද? දැන් කට්ටියක් කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට එන්න යනවා. එතකොට හිරුනිකා මේ වෙලාවෙ ඉන්නේ සජිත් ප්‍රේමදාසත් එක්ක. සජිත් ප්‍රේමදාස කියනවා මේ පාර මට බලය ආවම මම මේක අතාරින්නේ නැහැ කියනවා. රණ්ඩු කුමාර දිසානායක මහත්තයා මේ පැත්තෙන් ඉඳන් කියනවා මම මේ හපේට අතාරින්නේ නැහැ කියනවා. හරි. හිරුනිකාගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක හිරුනිකා මේ දේශපාලන ගමන, ඒ කියන්නේ මේ දේශපාලනේ කොතනින් කෙලවර වෙයි කියලාද හිරුනිකාට පේන්නේ? කොහොමත් මේ ආර්ථික අර්බුදයකට නැවතත් එයි කියන එක හැමෝම ගණන් බලලා හදලා කියලා තියෙනවානේ. ඉතින් ඒක කොහොමත් ඊළඟ අවුරුද්දේ මාර්තු අප්‍රේල් වගේ වෙනකොට එයි කියලා හිතනවා. දැන් මේගොල්ලන් භාණ්ඩාගාරයේ විශාල මුදලක් එකතු කරගෙන තියෙන මිනිස්සුන්ට බෙහෙත් ටිකක් නැති කරලා. ඒක දක්ෂක දැන් ගෙදර තාත්තා Tamanට ලැබෙන පඩිය
මාස අවුරුද්දක් තිස්සේ එකතු කරගෙන අවුරුද්ද අවසානයේ කියන අපිට මෙච්චර වත්කම් ප්‍රමාණයක් මෙච්චර මුදලක් තියෙනවා කියලා. ගෙදර ළමයි කාලත් නැහැ, අලුතින් ඇඳුමක් අරගෙනත් නැහැ, පාරසල් පොට්ටි අරගෙනත් නැහැ. ගෙදර ළමයි මෙලෝඩියක් කරලා නැහැ. ඒ වගේ දෙයක් තමයි දැන් මෙතන වෙලා තියෙන්නේ. එතකොට මේගොල්ලන් කියනවා මේ මම දැක්කා තවත් ඇමති කෙනෙක් කියනවා මේ අවුරුදු ලංකාවේ ප්‍රථම වතාවට භාණ්ඩාගාරයේ සල්ලි මෙච්චර ඉතුරු කරලා ඉවර වෙලා මේ වගේ ව්‍යසනයකදී මිනිසුන්ට බෙදලා දෙන්නේ කියලා. ඉතින් මේ වෙච්ච ව්‍යසනය විශාල ව්‍යසනයක්. $4 billion. ඔව්. එතකොට මේ වෙච්ච ව්‍යසනයට තව වෙනකන් රටවල් වලින් දැන් රුසියාවෙන් හේම මම හිතන්නේ සුනාමි කාලේ විශාල මුදලක් හම්බුණා මේ සැරේ කනගාටු විතරයි ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒකට හේතුව මේගොල්ලෝ මං හිතන්නේ මේ ව්‍යසනයත් හැංගුවා වගේ එකක් නිසා සහ එතරම් පේන්නේ විදේශ ඇමතිගේ නොහැකියාව. මේ අවස්ථාවේ දැන් ලක්ෂ්මන් කදිරගාම මහත්තයා වගේ කෙනෙක් අපිට ලං කරන්න බෑනේ. එතකොට ඔය සුනාමි කාලේ එතුමානේ හිටියේ. එතුමා මුළු ලෝකෙම ගිහිල්ලිවල මොන තරම් ආධාර ප්‍රමාණයක් අපේ රටට ගෙනාවද? ඒකට දක්ෂ වෙන්න ඕනේ. එතකොට බලන්නකෝ දැන් විජිත හේරත් මැතිතුමා නිකන් ඔහේ මෙලෝඩියක් කරන්න නැතුව ඉන්න වෙලාවේ මම මේ වෙලාවේ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ සජිත් ප්‍රේමදාස මහත්මයා තරම් තානාපතිවරු හම්බ වුණේ නැහැ පහුගිය කාලේ කිසිම කෙනෙක්. එතුමා ගිහලා හැම කෙනාටම කිව්වේ මේ වෙලාවේ අපිට උදව් කරන්න කියලා. මම කතා කළත් උදව්වක් හම්බෙලා නැහැ. මං හිතන්නේ චීනෙන්ද කොහෙද යම් කිසි මුදලක් හම්බෙලා තියෙනවා කියලා මට ආරංචියක් ආවා. මම හිතනවා ඒක සත්‍යයක් කියලා. ඉතින් මම කියන්නේ අඩුම ගානේ එයා කරන්න ඕන දෙයක් නෙවෙයි මේ වෙලාවේ විපක්ෂ නායකයෙක් විදියට වැටෙන එක බලාගෙන ඉන්න ඕනේ. ආණ්ඩුවෙන් කරන්න ඕන දේවල් විපක්ෂ නායකතුමා විදියට එතුමා ඔය තානාපතිවරුත් එක්ක කතා කරපු එක ගැන අපි සතුටු වෙන්න ඕනේ. කුහකමක් නැතුව මගේත් නායකයානේ. හැබැයි මේ ඒක කරන්න ඕනේ ඇත්තටම ආණ්ඩුවේ මිනිස්සු. එතකොට තමයි ආණ්ඩුවේ කට්ටිය දැන් ඔයා මම දැක්ක මේ පෙරේද වැලිකොට්ට එහෙම ගහලා ඉවර වෙලා පාරක් හදලා තියෙනවා. ඕක ඉතින් ඔහොමම තමයි. වඩ කෙනෙක් తాවකාලික හදපු එක ඔහොම තමයි. ආයේ අවුරුදු ගාණක් යනකන් තව අවුරුදු ගාණකින් බලුවොත් ඔය වැලිකොට්ට ටික ඔය විදිහටම තමයි. දැන් එකපාරට මම දැක්කා දේශපාලන කරලී හිරුනිකාට දැන් ඔන්න ගහන්න පටන් ගන්නද. මම දැක්කා වීඩියෝ එකක් සංසරණය වෙනවා හිරුනිකා කොළඹ මේක පෙරදිනාට සතුටු වෙලා ඩාන්ස් එකක් දාන එකක්. නෑ ඒක එහෙම එකක් නෙවෙයි. ඒකෙම කොටසක් ආයෙගෙනක් තියෙනවා හිරුනිකයි කියන්නේ කුඩු පරම්පරාවකින් ආපු කුඩු සල්ලි වලින් කුඩු දෙන්නෙක් හැප්පිලා දැන් හිරුනිකාට දැන් ආයෙ ගහන්න පටන් අරගෙන මොකද්ද කාරණේ? මෙහෙමයි. ඔය මට නම් ඔය කුඩු කතන්දරේ එදා ඉඳන් කියනවා. ඒක ඇත්තද? ඒකට ඇත්තෙන් වඩ මේ ගෙවල් වලට හැම ආවන් පස්සේ පේනවා තියෙන කුඩු විකුණන මිනිස්සෙක්ගේ ගෙවල් දොරවල් කොහොමද තියෙන්නේ සහ අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. දැන් මෙයා ඉන්නේ මේ අපේ අම්මගේ ගෙදර. එයා ඉන්නේ මේ පොඩි ෆ්ලැට් එකක. ඒතර මම ඉන්නේ හෝකන්දර. වෙලාවක එතටත් ඉන්ටර්විව් එකක් කරුවා. ඒතර වල තේරෙයි. අනිත් එක දැන් මේවා කරලා මෙහෙම ඉන්නත් බෑනේ. දැන් ආණ්ඩු කීයක් මාරුණාද? මම විපක්ෂ කීපාරක් හිටියද? දැන් ওই චෝදනා එක තැනකවත් කියලා පොලිසියකවත් CID එකවත් කවුරු එක්කෙනෙක් දාන්න ඕන. දාලිවර වෙලා අපිට ආදම් මාර්ග කොහෙන්ද එන්නේ කියලා හෙව්වනම් හරි ලේසි වැඩන්නේ ඕන කෙනෙක්. ඔක කියන ගමන් දැන් ඔය හරියට ඔක නාමල් රාජපක්ෂගේ ඩිග්‍රී එක වගේ වැඩක්. දැන් නාමල් රාජපක්ෂගේ ඩිග්‍රී එක ගැන හැමෝම චෝදනා කර හිටියානේ. කරලා ඕක වැඩේ වරද්දගත්ත JVP එක. හැමදාම චෝදනා කර හිටියානම් ඉවරයි. ඕක චෝදනාවම තමයි. හැබැයි දැන් JP එක ගිහිල්ලා මේක ඔප්පු කරන්න ගියා. දැන් ඔප්පු කරගන්න බෑ නාමල් සුද්ධ වුණා. මාත් හරි කැමති. මගෙත් මේ කතාවට කවුරු හරි ගිහිල්ලා ඉවර වෙලා කැම්පේන් එකක් දැම්මනම් බොහොම හොඳයි මට සුද්ධ වෙන්න පුළුවන්. ඔක ඇත්තම උනේ 2002 නේ 2002 ජූනි මට දිනේ හරියට මතක නැහැ. මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් වට එල්ලුම් ගහ නියම කරන්න ඕනේ කියලා පළවෙනියටම එල්ලුම් ගහ ක්‍රියාත්මක කළ යුතුයි කියලා යෝජනාව ගෙන්නේ බාත් ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පාර්ලිමේන්තුවේ මන්ත්‍රී. ඒක ඉස්තර කරන අදටත් ඉන්නවා ජීවත් වෙනවා ෆීලික්ස් පෙරේරා මැතිතුමා. අපේ තාත්තා කොළොන්නාවේ ජීවත් වෙනකොට ඔය අනික් පාර්ශවයත් එක්ක ඔය මිනිමරුම සිද්ධ වෙනකොට ඒ පුද්ගලයාත් එක්ක අපේ තාත්තට පෞද්ගලික කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ওই පුද්ගලයා කොළොන්නාවේ සංවිධායක විදිහට ආපු ගමන් පළවෙනිට ආවේ අපේ තාත්තා ගෙදර. ගෙදර ඇවිල්ලි වල ලකි අයියේ මම දැන් කොළොන්නාවේ සංවිධායක මට උදව් කරන්න කියලා කිව්වට පස්සේ තාත්තා හරි මලියත් හරි කැමති තරුණ ළමයි එනවට දේශපාලන. ඒතර තරුණයෙක් ওই පුද්ගලයා. ඒතර හරි මලි මම උදව් කරන්නම් කියලා හොමුන ටික කාලයක් යනකොට කොළොන්නාවේ අසීමිත ආකාරයට කල්චර් එක වෙනස් වුණා. දැන් අපේ තාත්තා ඉපදුනේ කොළොන්නාවේ සෙල්ලම් කරේ කොළොන්නාවේ ඉස්කෝලේ ඉඳන් ගියා ආනන්දේ. හැබැයි කොළොන්නාවේ යාගේ අර අල්ලපු ගෙදර බැලුවොත් නෑ එක් මේ පැත්ත ගෙදර බැලුවොත් නෑ ඔය ඉස්සරහ ගෙදරදී යාළුවෙක් කියන්නේ කොළොන්නාවේ හන්දියේ තියෙන ප්‍රධාන ගේ අපේ ගෙදර. ඉතින් ඔය ගෙදර කවදාවත් දොර වහන්නේ නෑ. ඕන වෙලාවක දොර ඇරලා තියෙන්නේ හැමෝම දන්න තැන. ඉතින් අපේ තාත්තට කවුරුත් മന്ത്രിතුමා කිව්වේ නෑනේ ගමේ හැමෝගේ ලකි අයියා කියලා. ඒ කියන්නේ ගමේ හිටපු නෑ හැමෝගෙම නෑ. හරි මිත්‍රයා හරි. ওই ගමම නෑයෝනේ. ඒතර මේක ගමක්. මේක හරි කල්චරල් ගමක් මේ කොළොන්නාව කියලා කියන්නේ. ඊට පස්සේ මේ කොළොන්නාවේ කල්චර් එක වෙනස් වෙන්න ගත්තා.
තැන් වල මිනිස්සු ඒ කියන්නේ හොරකම් පටන් ගත්තා. හොරකම් වැඩි වෙන්න ගත්ත ගමේ. එතකොට මිනිස්සු ඇවිල්ලා තාත්තරිනේ කම්ප්ලේන් කරා. අපි තාත්තට තමයි කියන්නේ අයියේ ආව අද අපේ ගෙදර බ්ලෙන්ඩරේ උස්සලා. අද අපේ ගෙදර මේ මොකක් හරි එකක් උස්සලා ගිහිල්ලා. ඇයි මේ හේතුව හොයලා බලනකොට දවසින් දවස කුඩු ගහන කට්ටිය වැඩි වෙලා. ඉතින් ඒතකොට ඒගොල්ලන්ට අර ක්වික් මනි කොහරි ගේකට පැනලා හොරකම් කරලා එහෙමනේ හොයාගන්නේ. ඊට පස්සේ මේකේ බ්‍රොතල්ස් වැඩි වෙන්න ගත්තා. හරිද? මේක ඇත්තටම අවුරුදු 3ක් 4ක් වැනි කෙටි කාලයක් ඇතුළත මේක වැඩි වුණා. මේක හොයලා බලනකොට මේකේ සෝස් එක තාත්තා දැනගත්තා. මේක ගිහිල්ලා කම්ප්ලේන් කරා මහින්ද රාජපක්ෂට. මේ මගේ ගම මේක විනාශ වෙන්න දෙන්න බෑ. මේ පුද්ගලයා මෙහිම නෑ මුලින් ඇත්තටම මං හිතන්නේ මෙයාට වෝනින් එක දුන්නා. මේ පුද්ගලයාට කිව්වා මල්ලි මේක නවත්තන්නවා. මේ මෙහිම චෝදනාවට තියෙනවා මේක නවත්තන්න. ඊට පස්සේ දෙන්න අතර ගැටුම පටන් ගත්තා. ඊට පස්සේ මේ ගිහිල්ලා මේක මං එකක් කියන්නේ මේක තේ කෝප් එකෙන් විසඳන්න තිබ්බ ප්‍රශ්නයක් මහින්ද රාජපක්ෂ මහත්මයා අදටත් ඒක කියනවා. ඒ මොකද තාත්තට තිබ්බේ අපේ තාත්තිය මහින්ද රාජපක්ෂ මහත්තයා තිබ්බ අපේ තාත්තවත් ගෙනලා මේ පුද්ගලත් ගෙනලා කියන්න තියෙන්නේ මේ ආසනේ පරණම මිනිහා. මේ මිනිස්සයා මේකේ ඔලුවක් ගහගෙන ඉන්න ඕනේ. හැමෝම ඇවිල්ලා මෙයාට කම්ප්ලේන් කරනවා. ඔයා අලුතින් මේ ආසනෙට මාපු මිනිස්සයා මේ වසංගතේව නවත්තන්න. මේ වැඩේව නවත්තන්න. කියලා ඒක කියලා නැවැත්තුවා නම් ඔක මේක තිබ්බ ප්‍රශ්නයක්. ඊට පස්සේ ඕක දුරදිග ගියා. ගිහිල්ල ඉවර වෙලා තමයි ඊට පස්සේ ඔය පුද්ගලයා තාත්තගේ ගෝලයා ප්‍රශාන්ත සෝලංගාරච්චිට ගහන්න ගත්තා. කෙනෙක් එයා තමයි මේ කොටිගවත මුල් ඒරියාව සභාපති විදියට චන්දිල්ලන්ට පත් කරන්නේ. ඒ කියන්නේ මේ පුද්ගලයා ඔහුත් එක්ක ගැටුම් ඇති කරගත්තා. අපේ තාත්තට අපේ මමවත් මල්ලිවත් දේශපාලනය කරේ නෑනේ. අපේ තාත්තගේ දේශපාලන පුතා වෙලා හිටියේ ප්‍රශාන්ත සෝලංගාරච්චි. ඉතින් ඒ ළමයාට ගොඩක් කරදර කරන්න ගත්තා. ඒ ඔක්කොමත් එක්ක මේක ගැටුමක් බවට පත් වුණා. ඕක තමයි ඇත්තටම මේ කුඩු ප්‍රශ්නයක් හින්දා නෙවෙයි. අන්තිමට තාත්තව ඝාතනය වෙන තත්ත්වයටපත් උනේ. මේක මේ කුඩු ප්‍රශ්නයක් හින්දා වෙච්ච එකක් නෙවෙයි. ඉතින් මම මේක ගොඩක් තැන්වල කියලාත් තිනවා. අපි කොච්චර ඇත්තක අතර ගොබෙල්ස් න්‍යාය වගේ තමයි. අර එක පාර්ශවයකට කොහොමත් කුඩු චෝදනා තිබ්බනේ. එතකොට මේක කියන්නේ අපේ තාත්තත් මේකට එක්ක වුණාම මේ ප්‍රශ්න නිසා තමයි මේක උනේ කියලා කතාව මේ ඇදෙද මම කියන්නේ මම අපේ මාළි පිටරට රස්සාවක් කරනවා. එයා එහි සිටිසර්. මම මෙහි ළමයි තුන් දෙනෙක් මම සැමියායි මගේ අම්මත් එක්ක ජීවත් වෙනවා. අපි ඉතාමත් සාමාන්‍ය විදිහට ජීවත් වෙන මිනිස්සු. දැන් අපේ තාත්තා නැතිනම් 2011 නේ. ඕනනම් 2005 6 ඉඳන් හරි කමන්නේ. කොයි කාලේ ඉඳන් හරි කමන්නේ. ඒ ගිනුම් පරීක්ෂා කරන්න පුළුවන්. මම නම් ඕන වෙලාවක විවෘතයි. මම නම් හරි කැමති කවුරු හරි ගිහලා මේක ගැන කම්ප්ලේන් එකක් කරනවා නම් මට කරන්න මොන සුද්ධ වෙන්න තියෙන හොඳම අවස්ථාව නාමල්ගේ ඩිග්‍රී එක වගේ තමයි. එතකොට මේක මොකද හැමදාම මේ වැඩේ මොකද මම කාන්තාවක්නේ මම මුලින් මේක නාමල්ලත් මේ වැරද්දම කරා නාමල්ලට ওই චෝදනා එන්න ඒගොල්ලෝ නිකන් හිටියා මමත් ඒ වගේ මම අයියෝ ඕන එකක් කියපු දේ කොහොම තමයි කියලා හැබැයි ඉතින් අර අපි ඉස්සරහා ගමනක් බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේවා අනිවාර්යෙන් කවදා හරි දවසක අපිට තියෙනවනේ දැන් මට ඩිෆෙන්ඩර් චෝදනාව තිබ්බා ඒක හරි ඒක ඇත්තක් ඒක නඩුවක් තියෙනවනේ ඒක මට නෑ කියන්න බෑ ඒක නඩුවක් කියලා තාම නඩුවක් යනවා හැබැයි ඔය කුඩු චෝදනාව අද වෙනකන් ඔප්පු කරපු එකක් නෙවෙයිනේ මම ඒකයි කියන්නේ අර කිසිම දවසක මගේ නම මට චණ්ඩි කියයි පාතාල කියයි ඕවා ඉතින් කොහොමත් ඔය කතා එක්ක දේශපාලනයක් නිට හැදෙනවා අපි හිටියෙත් කොළොන්නාවේනේ ඒ ඔක්කොමත් එක්ක හැබැයි මට කවුරුත් හොරෙක් කියලා නෑනේ මම ඒක ලබා ගත්ත මට ඒක ලොකු ආභරණයක් ඉතින් මට මේකත් කවුරු හරි කෙනෙක් කම්ප්ලේන් එකක් දැම්ම නම් එහෙම ඔය කතාව ඔහොම ඉවර කරගන්න තිබ්බයි ඉතින් මම දැන් හිරුනිකාගේ කැරක්ටර් එක පොඩ්ඩක් ජජ් කරන්න යන්නේ හිරුනිකාට සතුටු නැද්ද දැන් අද කතාවක් යනවා හිරු එක වහලා දානවා කියලා දැන් හිරුනිකාගේ තියෙන පරම සතුර හිරු ඒක ගැන මොකද කියන්නේ සතුටක්ද තියෙන හිරු එක වහන එක ගැන නැත්නම් මෙහෙමයි ඒගොල්ලන් ඊට කලින් ඔය ඇත්තටම හිරු එක රිස්ට්‍රික්ට් වෙච්ච හේතුව අසාධාරණ හේතුවක් මේ අවස්ථාවේ ජාතික ආරක්ෂාවට හෝ වෙනත් දෙයකට ප්‍රශ්නයක් මේ වෙලාවේ මං හිතන්නේ නෑ දැන් මෙහෙමයි දැන් සිරසයි සියතයි තනිකරම කඩේ යන්නේ ආණ්ඩුවරනේ ඔව් ඉතින් විපක්ෂ මතයත් කවුරු හරි කෙනෙක් ප්‍රකාශ කරන්න එපා ඒක හිරුද දැන් මේ වෙලාවේ මම මේ කියන්නේ මේ කිසිම විදියකින් හිරු එකට කඩේ යෑමක් නෙවෙයි මට කිසිම සම්බන්ධයක් ඒගොල්ලන් එක්ක නැහැ මගේ තාත්තගේ ඝාතනය මම ඒකත් කියනෝනේ මේ වෙලාවේ මම මේක දැන් කීප ගම තැනක මම සේපල්ලා ඒකේ තැන තමයි පළවෙනිටම කිව්වේ යාගේ ඉන්ටර්විව් එකකදී මගේ තාත්තා මට නැති වෙනකොට මට අවුරුදු 24යි ගෑනු ළමයට තාත්තා කෙනෙක් ඉන්න ඕනේ වයසේ. එතකොට මට හැමදේම නැති වුණා. ඒ කියන්නේ මගේ ජීවිතේම අනිත් පැත්ත පෙරළුණා. එතකොට මම මමවත් අම්මිවත් අපි මල්ලිවත් අපි තුන් දෙනා තාත්තා බැඳලවත් කියලා කවුරුත් දැනන් හිටියේ. කියන්නේ අපි ගෙදරින්වත් එළියට බැස්ස කට්ටිය නෙමෙයි. අපි අපේ පාඩුවේ අපේ අම්මා කාලින් රස්සාවක් කරා. ඊට පස්සේ එයා හවුස් වයිෆ් කෙනෙක් විදියට හිටියා. මයි මල්ලි ඉගෙන ගත්තා. ඒව තමයි අපි එළියටවත් ආපු අය නෙවෙයි. හැබැයි මේ කරදරෙන් පස්සේ ඉතින් අපිට සාධාරණ ඉල්ලන්න එළියට එන්න උනා මම ප්‍රසිද්ධ වුණා ඒ ඔක්කොමත් එක්ක
නැති හතුරු ඇති වුණා. මම කාටවත් වැරද්දක් කළා මට හතුරු ඇති වෙච්ච එකක් නෙවෙයි මේක. මම තාත්තගේ මරණය වෙනුවෙන් සාධාරණ කිල්ලන්නේ ගිහිල්ලා තාත්තගේ මරණයට හේතු වෙච්ච කට්ටිය මට වෛර කරන්න ගත්තා. ඒ අරගෙන මම කිසි කෙනෙක්ට කිසි වැරද්දක් කරලා නෑනේ අද වෙනකන් ඇත්තටම. ඒතර දේශපාලනේ වුණත් අර ටීම් එකේ ඉන්නකොට මේ ටීම් එක තරහයි. මේ ටීම් එකේ ඉන්නකොට අර ටීම් එක තරහයි. එච්චරයි. එතකොට පොඩි කැලලක් ඇඩ් කරන්න මම අම්මත් එක්ක කතා කරද්දි කිව්වා එක දවසක් තාත්තට කිව්වා කියලා මට ඡන්ද ඉල්ලන්න ඕනේ කියලා ඇඬුවලු. එතකොට තාත්තා කිව්වලු ටිකක් කල්යයි හොඳ මිනිස්සු වෙයි. අන්න එයා කියපු හැම වචනයක්ම ඇත්තුන මම ඒකයි මට අදටත් මිස් වෙන්නේ. ඔය කියන්නේ අදටත් දේශපාලනේ යම්කිසි බැරෑර මොකද මම තනියෙන් මගේ හෘද සාක්ෂිය මම හැම වෙලාවෙම මේ එකක් තියෙනවා මොකක් හරි බැරෑරුම් තීරණ කියන දැන් අපි හිතමුකෝ මම මහින්ද රාජපක්ෂ ගාව ඉඳන් යහපාලනයට යනවා කියලා. ඒ තීන්දුව ගන්න වෙලාවේ ඇස් දෙක පියාගෙන යාගේ මූණ මතක් කරන් මම මේක කරන්න දෙපාද කියලා විතරයි මං ඇහුවේ. මට කොහෙන් හරි යා උත්තරේ දෙනවා. අද වෙනකන් හිමයි මං ගත්ත ඩිසිෂන්ස් ඔක්කොම. ඒ කියන්නේ මට කවුරුත් දේශපාලන උපදේශකවරයෙක් නැහැ. ඉතින් මගේ උපදේශකවරයෙක් නැහැ නේ ඉතින් මගේ ළඟ. අදටත් සමහරක් වෙලාවට ජීවිතේ කොටු වෙච්ච තැන්වලදී අයියෝ කෝල් එකක් අරගෙන කියන්න හිටියා නම් කියලා හිතෙන මාර අනන්තයි. ඉතින් මට හරීම කටුක මාවතක් තිබ්බේ. මොකද මාත් එක්ක හිටපු හැම දේශපාලඥයෙක්ගේ ළමයෙක්ට මෙයාගේ තාත්තා හරි අම්මා හරි හිටියනේ දේශපාලනයට ගේන්න. මට යා නැති වුණාට පස්සේ මං ආවේ. එතකොට උපදේශක් ගන්න කෙනෙක් නැහැ. අලුතින් මේකට ආවේ සමාජ ගැන ලොකු තේරුමක් නැහැ. ලොකු කට්ටක් කෑවා මෙතෙන්ට. ඉතින් කොහොම හරි මම කියාගෙන ආවේ. එයාගෙන් මං ඇහුවා එයා ජීවත් වෙලා ඉන්නකොට නගර සභාවට ඉල්ලන්න ඕනේ කියලා. ඒතර කිව්වා වට පිස්සුද ඔයා මේ පිටරට ඉඳන් ඉගෙනගෙන ඩිග්‍රියක් ඉවර කරලා ආවේ ඊළඟ කාලයක් එනවා ඔය සියලු මැති ඇමතුරුන්ගේ ළමයි එලි බහැලා ඡන්ද ඉල්ලන කාලයක් එනවා. ඒතර වයිල්ලානේ කියලා හරියට හරි 2014 මං හිතන්නේ වැඩිම වශයෙන් පක්ෂ විපක්ෂ ભેදයකින් තුර හැම කෙනාම තරුණ ළමයි ටිකක් ආව ඔක්කොම මැති ඇමතුරුන්ගේ ළමයි. අද හරි කීප දෙනා ඉතුරු වෙලා ඉන්නේ. තාම කරගෙන යන්නේ දේශපාලනේ. ඉතින් මම කියාගෙන ආවේ ඔහුගේ අහිමි වීම අදටත් ඒක ලොකු රික්තයක්. අවුරුදු 20 දැන් මට 38න්නේ. ඒතර අවුරුදු 24 මගේ සියලු සිහින එයා එක්කම නැති වෙලා ගියා. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ හරි ජොලියේ ඉගෙනගෙන ඉවර වෙච්ච ඩිග්‍රී ඉවර කරපු ගමන් යාළුවෝ එක්ක ජොලි කර දැන් මෙතනත් ඇතිනේ අවුරුදු 20 ගණන් වෙන ළමයි. ඒ වගේ කෙනෙක්ට එකපාරට මෙහෙම දෙයක් වුණාම මුළු රටක් බලන් ඉන්නේ. මුළු හැමදේම චේන්ජ් කරන්න වෙනවා. මුළු ජීවිතේම අංශක 190ක් 80ක් වෙනස් කරන්න වෙනවා. ඒක හරි අමාරු වැඩක්. ඉතින් අර ලොකු රෙස්පොන්සිබිලිටි එකක් කරමටට එනවා. ඒ කියන්නේ අවුරුදු 24 ළමයට වඩා අවුරුදු 10ක් විතර පරිණත කෙනෙක් වගේ හැසිරෙන්න වෙනවා. එතකොට අපිට වඩා වැඩිමල් කට්ටියව පාලනය කරන්න වෙනවා. ඒවා හරිම අමාරු වැඩ. ඉතින් ඒවා ඔක්කොම එයාගේ ආශිර්වාදයෙන් සහ මගේ අම්මගේ ආශිර්වාදයෙන් මට කරන්න හැකියාව ලැබුණා. හැබැයි මම කියන්නේ දැන් එදා තිබ්බ මානසිකත්වය මම නැහැ. ඒකයි මම කියාගෙන ආවේ. හීල් වෙලා ඉවරයි. ඒ ක්ලෝෂර් එක ලැබිලා ඉවරයි. හීල් වෙලා නැහැ තාම. ඒක හීල් කරන්න බෑ කාටවත්. මොකද තාත්තමනේ. ඒකට මට මගේ සැමියාටත් බෑ හිඩස නැති කරන්න මගේ පුතාටත් බෑ. ඉතින් එයා නැති වුණාට පස්සේ ලොකු වෛරයක් තිබ්බා මගේ හිතේ. මං ඒක ගැන පුදුම වෙන්නෙත් නැහැ. මට ලොකු වෛරයක් තිබ්බා. අපේ මල්ලිට ඊට වඩා වෛරයක් තිබ්බා. තාම තියෙනවද වෛරය? අනේකයි මම මේ කියාගෙන ඉන්නේ. ඒ වෛරය මට ටික ටික අඩු වෙන්න ගත්තේ මගේ පුතා හම්බුනාට පස්සේ. මං අම්මා කෙනෙක් වුණාට පස්සේ එයාට කිරි දෙනකොට එයාව බදාගෙන ඉන්නකොට මට මොන හේතුවකටද මන් දන්නේ හිතුණා දැන් මගේ තාත්තව මරපු කෙනත් මේ විදිහටම මේ වගේ අම්මගේ අතේ ඉන්න ඇති. කිරි බොන්න ඇති. ඉතින් දැන් මම්මගේ පුතා දිහා බලාගෙන හිතුණා මෙයා ලෝකේ හොඳම ළමයා වෙන්න ඕනි කියලා. අර අම්මා හිතන්නේ නැතුව ඇතිනේ මගේ පුතා ලෝකේ හොඳම මිනිමරුව වෙනවා කියලා. ඒ අම්මා හිතන්නත් ඇත්තේ මං හිතුව එකම තමයි. හැබැයි එයාට ලැබිච්ච අධ්‍යාපනයේ හරි සමාජ වටපිටාවේ ඉඳලා මෙහෙම තැනකට ආවා. මං හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ මගේ පුතා හරිම අහිංසක වෙන්න. එයා පුදුම තරම් හොඳ ළමයෙක් වෙන්න. එයා ඇත්තටම හරිම හොඳ බබෙක්. හරිම අහිංසක ළමයෙක්. ඉතින් එයා බොරු කියන්නේ නැති වෙන්නේ. දැන් එයා ඇත්තටම බොරු කියන එක දන්නේ නැහැ. ඒ කියන්නේ එයා දන්නේ ලයිස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් මං හරි ආඩම්බරන එක ගැන. මම දන්නවා යාට සමාජය ලොකු වෙනකොට යා ලොකු අමාරුවක් වෙටේ මොකද හරි කුරුටු සමාජයක් නැති හැබැයි කමක් නැහැ. යා ඒක ඉවලින් ඉගෙන ගනි. ඉතින් මම කියාගෙන එන්නේ ඒකෙන් පස්සේ මම හිතන්න ගත්තා. හිතන්න අරගෙන මට එක තැනකදී එක්තරා තැනකදී මට උපදේශයක් දෙනවා එක්කෙනෙක්. ඒ කියන පුද්ගලයා බීව ඝාතනය කරොත් ඔයා අනුකම්පා කරන්නේ කාටද? අපි අනුකම්පා කරන්නේ බීටනේ. එයානේ ඝාතනය වුනේ. එයා මට කිව්ව නෑ ඔය අනුකම්පා කරන්න ඕනේ ඒට බෞද්ධ ධර්මයේ හැටියට. ඇයි? බීගේ කර්මය ගෙවලා ඉවර කරා. ඒ අලුත් කර්මයක් පටන් ගත්තා. ඒ කියන්නේ අපි බෞද්ධයෝ විදිහට ඇත්ත කතන්දරේ ඒකනේ අලුත් කර්මයක් අලුත් චක්‍රයක් පටන් ගත්තා.
ඒතර මේක මට මේතනින් මේ චක්‍ර නවත්තන්න. මම දැන් ආයේ මේ මගේ තාත්තව ඝාතනය කරපු කෙනාට මගේ හිතේ මම වෛරය තියාගෙන වෛර කරොත් මට ඊළඟ ආත්මෙත් ඕක වෙයි. මං කැමති නෑ ඊළඟ ආත්මෙත් ඔය චක්‍රය අරගෙන යන්න. මම විශ්වාස කරනවා බෞද්ධයෙක් විදිහට ඊළඟ ආත්මය ගැන. මම සතෙක් වුණත් මම මිනිස්සෙක් වුණත් ඒක කොහේ හරි කැරකිලා. හින්දා මට දැම්මම නිවෙන්න ඕනේ. හින්දා මම ගොඩාක් මගේ අර අවුරුදු 24 හිටපු කෙනා නෙවෙයි අම්මා කෙනෙක් වෙලා දැන් අවුරුදු 38 වෙනකොට ඉන්නේ. මම හුට මගේ හිතින් මට ඕක ගැන කිසි හැඟීමක් නැහැ. වෛරයක් ඇත්තෙත් නැහැ, ආදරයක් ඇත්තෙත් නැහැ මුකුත්. ඒ කියන්නේ ඒක ඉවරයි. ඒ chapter එක ඉවරයි. ඉවරයි. එතකොට කවුරු හරි මගෙන් ඇහුවොත් හෙට ජනාධිපති සමාවක් හරි මොකක් හරි අර දෙනවා කිව්වා. මට මගේ තාත්තා හම්බෙන්නේ නැහැ. ඒකේ නීතිය පැත්තෙන් ජනාධිපති හරි සමාව දෙන කෙනා ඒව බලා ගන්න ඕනේ. මම ඒව දන්නේ නැහැ. හැබැයි මං ආයේ ඔක එල්ලිලා යන්නේ නැහැ. මොකද මම ඔහුට එකපාරක් මහාධිකරණයෙන් දඩුවම දෙන්න මට නෙමෙයි මං කියන්නේ මගේ සටන මම ගෙනිච්චා. ඊට පස්සේ ඉහළම අධිකරණ උතුරු ඔහුට දඬුවම දුන්නා. ඊළඟට ජනාධිපති සමාවත් අනිත් පැත්තට ආයෙත් තව මොකද්ද කරන්න තියෙන්නේ? මම මේ වෙලාවේ ඇත්තටම ගරු කරන ඒ කියන්නේ මම හිරුනිකාගේ කැරක්ටර් එක ජජ් කරන්නේ ඉස්සරහට ඉන්න ලීඩර් කෙනෙක් හැටියට මේ කිව්ව දේ හරි වටිනවා. කිව්වේ සමාව දුන්නත් එකයි මට නැතත් එකයි. මෙතනින් එහාට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියන එකම කැරක්ටර් එකේ තියෙන ලොකු ක්වොලිටි එකක්. ඉතින් ඇත්තටම මම හිතන එක මම කවදාකවත් එක්ස්පෙක්ට් කරේ නෑ වාගෙන් ඒ වචනේ. මම බොඩිස් මම එක්ස්පෙක්ට් කරේ නෑ ඒ ක්වොලිටි එක. මම හැම වෙලාවෙම පන්සල් අරෙම නොගියට මම හිතනවා අපි වයසත් එක්කනේ මැචුවර්ඩ් වෙන්නේ. වයසත් වගේම එක්ස්පීරියන්ස් මත. නේද ඒක හොඳ ලීඩර්ෂිප් ක්වොලිටි එක. මම කියන්නේ කම්පැෂන් තියෙනවා නම් ජීවිතේ. ඒ කියන්නේ කම්පැෂන් එකක් එක්ක යන්න පුළුවන් කැරක්ටර් එකක් තියෙනවා කියන්නේ ඒක තමයි සාර්ථකත්වය. ඒ කියන්නේ මට වෙච්ච දේ රිලේට් කරලා හැදෙන්න පුළුවන් නම් මම හිතන්නේ highly qualified leader කෙනෙක් වෙන්න. ඒ කියන්නේ මේ experience එක දැන් හරි විදිහට use කරනවා කියන්නේම ලොකු දෙයක්. ඒ කියන්නේ සමාව දෙන්න පුළුවන්. දැන් පටන් ගත්තෙම අපි මේ රට නිවන්න ඕනේ තැන ඉඳන් කියලා. එතකොට තමන්වත් දැන් තමන්ට වෙච්ච දේ නිවාගෙන එනවා නම් මම හිතන්නේ ඒක හොඳ quality එකක් ඉස්සරහට යන්න. අපි මේක ඉවර කරන්නත් එක්ක මම හිරුනිකාගෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා මේ ඔක්කොමත් එක්ක. ගොඩක් කට්ටිය දන්නවා මම කොයි පැත්තටද බයස් කට්ටිය දන්නවා මම කාටද උදව් කරන්නේ ඔක්කොමත් එක්ක. මම හිරුනිකාගෙන් අහනවා හිරුනිකා මොකද්ද හිරුනිකාගේ ඊළඟ පොලිටිකල් මූව්ස් මොනවද? හිරුනිකා කොහොමද චේන්ජ් එකට ඇඩ්ජස්ට් වෙන්නේ? හිරුනිකාගේ කැම්පේන්ස් කොහොමද වෙන්න යන්නේ? හිරුනිකාගේ හිරුනිකා කියන චරිතේ. දැන් හිරුනිකා බිලීව් කරනවා පර්සනල් බ්‍රෑන්ඩින්. මම හිතන්නේ හිරුනිකා දැන් පර්සනල් බ්‍රෑන්ඩින් කියන තැනට යනවා. ඒක හැමෝම වගේ දැන් කරනවා මටත් පේනවා. රයිට්. පක්ෂ ගැන හිතන්නේ නැහැ. හරි. අපි ඔක්කොම පැත්තකට දාලා හිරුනිකා හැටියට දැන් කොහොමද සමාජය දකින්නේ? සජිත් එක්ක ඉස්සරහට යනවද? නාමල් එක්ක ඉස්සරහට යනවද? අපිට ආරංචියක් තියෙන හැම එකකුත් තියෙනවා කියලා. ඒ වගේම අපිට ආරංචියක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්කත් දැන් යන්න සූදානම් කියලා. අඬු කුමාරත් එක්ක කොහොමදත් යන්නේ නැහැ. මම කියන්නේ අපිට මේ වෙලාවේ මේ ආණ්ඩුව හොඳටම ෆේල්. විපක්ෂ ඊට වඩා ෆේල්. හරිද? ඒක මගේ නායකයා ෆේල් කියලා මම තනියෙන් ගන්නව නෙවෙයි. අපි හැමෝම ෆේල්. අපිට තාම දැන් මේ වෙලාවේ මහින්ද රාජපක්ෂ වගේ කෙනෙක් විපක්ෂ නායක වෙලා හිටියා නම් මෙලහකට මේ ආණ්ඩුව නැහැ. ඔයාලට මතකද අපේ ආණ්ඩුවේ රුපියල් 2කින් දුකද පෙට්‍රල් කරත්තෙන් ආවා. ඔයාලට මතකද එයා බයිසිකලේ පැදගෙන ආවා. අපි ඒකට කොච්චර අපි ඒකට ගැහුවා. අපි මමත් ගැහුවා. මෙයා මේ හති දාගෙන මේ බයිසිකල් නෑ ඒකට එයා ඊට වඩා ලොකු පිච් එකක් රටටම දුන්නා. අපි ඒක ඩිෆෙන්ඩ් කරන්න හැදුවා අපේ පැත්තෙන්. ඉතින් අපේ ආණ්ඩුවනේ. හැබැයි එයා ලොකු පිච් එකක් දුන්නා. මේ වෙලාවේ මේගොල්ලෝ දවසකට මාතෘකා කීයක් හදනවද? හරි අපිටවත් හිතන්න බෑ කතා කරන්න අපිට මාතෘකා වැඩි වෙලා තියෙන්නේ. අපිරයි. ඔව් එතකොට මේව වලට දැන් බලන්න අපේ පක්ෂිකත්වය. අපේ පක්ෂේ කොච්චර දක්ෂෝ ඉන්නවද? එක්කෙනෙක්ට ඔක්කොම කරන්න බෑනේ. මේවා හරි කලමනාකාරීත්වයක් ඇතුව එක එක්කෙනාට වැඩ බාර දෙන්න ඕනේ. මේකට තියෙන මාර්ම යාන්ත්‍රණයක්. මේ අවස්ථාවේ උදේට ඉෂුස් ටික. දැන් මේ වෙලාවේ JVP හිතන්නකො හිටියානම් මේ විපක්ෂේ හැම දෙයක්ම අල්ලගෙන ගහලා නේ. එහෙනම් මෙලහකට මේ ගම් වතුර නිසා මුළු මිනිස්සු ඔක්කොටම වෛරී තත්ත්වයක් ඇති කරලා. අපේ එහෙම කරේ නෑනේ අපි. ඒක ඉතින් අපේ තියෙන ක්වොලිටි එක. හැබැයි මේ වෙලාවේ ඉෂුස් ගොඩක් තියෙනවා. තියෙන ඉෂුස් හදා ගන්න පුළුවන් හොඳ කතිකෝ 10ක්. එක මම කියන්නේ සමගි ජන බලවේගය කියන්නේ මට කතා කරන්න 10ක් 10 දෙනෙක් හදාගන්න. හදාගෙන හවස් වෙනකොට එනවා ඉෂුස් ටික. නැත්නම් උදේ වෙනකොට මේ ඉෂුස් 3ක් 4ක් ඇවිල්ලා. ඒවල බාර දෙන්න. මේකට මේවා මර ගන්න ඕනේ නැහැ. මේ මයික් ඉස්සරහ තියන් කතා කරන්න ඕනේ නැහැ. සෝෂල් මීඩියා තියෙනවා තමන්ගේ කියලා තමන්ගේ පේජ් එකක් තියෙනවා.
හරිද? ලයිව් යන්න පුළුවන්. එහෙම නැත්නම් පෝස්ට් එකක් දාන්න පුළුවන්. ෆොටෝ එකක් අරන් දාන්න පුළුවන්. මොනවා මේ ඒව තමයි මේව කරන්න කියන. මං කියන්නේ දැන් එකපාරක් අරගලයක් ආවනේ. ඊළඟ සැරේත් අරගලයකින් මේක වෙන්නේ නැහැ. අරගලය කියලා කියන්නේ මිනිස්සු පාට බහින එකම විතර නෙමෙයි. මෙතනත් අපි කරන්නේ අරගලයක්. අපි මේ මතයක් එළියට දානවානේ. මේ අරගලයක ක්‍රමයක්. මේක ස්වාමින් වහන්සේලා ටිකක් එක්කහු කරගෙන කරන්න පුළුවන්. ස්වාමින් වහන්සේලා කරන ධර්මදේශනයකින් කරන්න පුළුවන්. මම මේ කියන්නේ ආගම අවශ්‍ය කරනව නේද? ස්වාමින් වහන්සේලා විතරක් නෙමෙයි. හැම ශ්‍රේෂ්ඨයකම ඉන්න. ෆාදර් කෙනෙක් වේවා, ඩෙබ්බි කෙනෙක් වේවා, මං කියන හැම කෙනාටම තමන්ට මතය තියෙනවා නම් යම්කිසි අසාධාරණයක් වුණා නම් විරුද්ධව කතා කරන්න ඕන නම් මොකද තවදුරටත් අපිට දැන් මේ තියෙන ප්‍රධාන මාධ්‍ය සහ මේ මඩවලකා ඔක්කොමත් එක්ක අපිට මාධ්‍ය 2යි 3යිනේ තියෙන්නේ. ඒ හැම එකටම මේවා කවර් කරන්න බෑ. ගඩාෆි මේ දවස් කීපයක් ඇතුළත බංකර්ගත වුණේ Facebook එකේ පටන් ගත්ත 500 දෙනෙක්ගේ ගෲප් එකකින්. ඒක ඒ කාලේ මතකනේ ගඩාෆිව යවුවේ. එහෙම. ඉතින් මම කියන්නේ නොයෙකුත් ආකාරයේ හිරුනිකා ගෝඨාභය යවුවෙත් එහෙම හිරුනිකා ගිහිලා නේ. ඔව් එක පුද්ගලයන්නේ. හිරුනිකයි හරිනු එකරේ එක. ඔව්. හිරුනිකයි හරින් කියන ওই කොම්බිනේෂන් එක අපි කවදද දකින්නේ? කොහොමද හිරුනිකා මේ ගේම් එකට ඇවිල්ලා? මම දකිනවා හරින් ඇවිල්ලා ගේම් මේක කෙනෙක්. හිරුනිකා කියන්නේ වොයිස් එකක්. කියන්නේ විමෙන් මොබිලයිස් කරන්න පුළුවන් වොයිස් එකක්. කවදද අපිට මේ ස්පාර්ක් එක බලමු. ඒ කියන්නේ ඒකට මේ අපි එකම පක්ෂයකට වෙන්න ඕනෙත් නැහැ. මේ වෙලාවේ දැන් සජබේ තමන්ගේ පෞද්ගලික වැඩ කරන ගමන් මේ දැන් මේමනේ මේගොල්ලෝ කියනවා හොරු ටික එක්කහුව වෙලා. දැන් මේගොල්ලෝ සුද්ධවන්තයෝනේ. හරි ඒගොල්ලන්ට එහෙම ඉන්න කියන්නකෝ. හොරු ටික හරි අපි හොරු. අපි එක්කහුව වෙලා ඉන්න. ඉතින් අපිටත් සෙනගක් එයිනේ. නේද? ඔය දැන් මේ අපේ පක්ෂයේ ගොඩක් අය වෙලා තියෙන්නේ අර එක්කහුව වෙන්න එක්කහුව වෙන්න බෑ. අර එක්කහුව වෙන්න බෑ. අර එක්කහුවනොත් හොරා කියේ. දැන් කොහොමත් හොරා කියන එක කියනවා කොහොමත්. හරි අපි ඒක පස්සේ සුද්ධ කරගමු. ඒවත් කාලෙත් එක්ක මිනිසුන්ට තේරෙයි. කවුද හොරා කවුද හොරකම් කරේ නැත්තේ කියන එක. දැන් මේගොල්ලෝ පිරිසුදුයි කියගෙන අන්න මම දැක්කා ඊයේ ඇමතිවරු 6ක්ද 7ක්ද අල්ලස් දැලේ කියලා. හරිද? මේගොල්ලෝ පටන් ගන්න මේ මෙච්චර කාලයක් හොරු කියපු අය නෙමෙයි මේ කිසි දෙයක් නොලැබී ඉඳලා ලැබෙන මිනිස්සු හරි හොරකම් කරන්න ගන්නේ මේ අර වගේ 10 ගුණයක් ගානේ. බලන්නකෝ අර කිසිම දෙයක් නොලැබිලා තිල සල්ලි අතපත ගන්න බලය වාහන අතපත ගන්න යනකොට මේක දරා ගන්න බෑනේ. තව අවුරුද්දක් යනකොට බලන්නකෝ මේකේ කවුද සුද්ධවන්තයෙක් කියලා කියන්න බලා එක මිනිසෙක් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් මේගොල්ලෝ මම ඒ කාලයකට කලින් මගේ කාත් එක්ක හරි කිව්වා අනුර කුමාර දිසානායක කියලා කියන්නේ හොඳ බිස්නස්මන් කෙනෙක්. යා one of the great businessmen කියන්නේ ලංකාවේ ඉන්න. එයා දේශපාලඥයෙක්ට වඩා හොඳ බිස්නස්මන් කෙනෙක්. එයාට තමයි දැනට බලවත් account එක තමයි ලංකාවේ තියෙන ලොකුම account එක. ඒක නිකන් ඉඳලා කරන්න බෑ. ඒක නිකන් ඉඳලා කරන්න. විමල් විරවංශ හොඳ දේශපාලඥයෙක්. එයාට ඒවට තේරෙන්නේ නෑ. ඒ පැත්තෙන් ටිකක් එයාට මොලේ නෑ. දුර්වලයි. එහෙම එයා මොඩයි කියලා කියනවනේ. එයාට ඒ හැකියාව නෑ. හරිද? මෙයා හොඳ කපටියා. අර මම මේ කාවත් මේවා කරනවනේ අර කතාවක් තියෙන මිට්ට කට්ටය කියලා. ඒක මේ නරකයකට කියනව නෙවෙයි. මේ මිනිස්සයා මිටි කියනවනේ. මම ඒක මිට්ට කට්ටය කියන්නේ නිකමට නෙවෙයි. ඔයා බලන්නකෝ SB දිසානායකලා ගත්තොත් එහෙම නිමල් සිරිපාලලා ගත්තොත් ඒගොල්ලන් ශරීරයෙන් පොඩිනේ. වජිරාපේ ගුණවතුන ගත්තා. හොඳම කට්ටය. කියන්නේ මගේ හොඳ ෆිට් එකක්. ඇත්තටම මං කියන්නේ යාට සූත්‍ර පුංච කියලා කියන්නේ ඇයි? ඒ හොඳ මොළ ඒවා. හොඳ මොළ. ඉතින් මෙයත් එහෙමයි. මෙයා හොඳ මොළයක්. මේ අනුර කුමාර දිසානායක ඒ පැත්තෙන්. හැබැයි එයා ඔය කතා කරන ස්පීචස් පවා එයාගේ වචනවත් එයාගේ ස්පීචස්වත් නෙවෙයි. ඒක මං හිතන්නේ ඔයත් දන්නවා ඇති. ඉතින් ඒ නිසා මේ මම කියන්නේ ඉතින් ඒ වගේ පුද්ගලෙක් ට ඒ ලයින් එක දැන් එයා බලන්න මේ ආපදායකටත් දාගත්තේ කවුද කියලා. ලංකාවේ හොඳම බිස්නස්මන්ලා ටික. මෙයා මේක තනිකර මෙයාගේ ඒ බිස්නස් වැඩේ කරගෙන යනවා. ඒක අනිවාර්යෙන් ඉස්සරහටත් කරයි. හැබැයි මේ කිව්වා වගේ ගොඩක් වෙලාට අපි බලාපොරොත්තු වෙනව නෙවෙයි ඒකට කියනෝනේ අපි හිතනවා ඊළඟ අවුරුද්දේ මාර්තු අප්‍රේල් වෙනකොට මේක ලොකු කඩාවැටීමකට යයි කියලා. සහ මේගොල්ලන් ගොඩක් වෙලාවට පරිගන්න එකත් මට ආරංචියක් ආව ඊළඟ අවුරුද්දේ නම් මේගොල්ලෝ ගොඩක් අයට නාමල් ඇතුළු ගොඩක් අයට නඩු ටික දාන්න පටන් ගන්නවා කියලාත් ඉතින් ඒවත් වෙයි. මේවල මිනිස්සුන්ට හැමදාම බොරු කරන්න බෑ. මිනිස්සුන්ට ඇත්ත එළි වෙන දවසක් එනවා. ඒ වෙලාව වෙනකොට අනික හැමෝටම වඩා දරුණු ආකාරයට මේ බණ්ඩ යන්න වෙනවා. හිරුනිකා මේ කැමරා එක දිහා බලලා අහන් ඉන්න මිනිස්සු ඔක්කොටම කියන්න හිරුනිකා ජෙන් Z එකටයි මේ ඉන්න පබ්ලික් එකටයි අන්තිම වශයෙන් දෙන උපදේශය මෙයාව ලීඩර් කෙනෙක් හැටියට තෝරගන්නවා නම් හිරුනිකාව තෝරගන්නවා නම් ඇයි තෝරගන්න ඕනේ කියලා.
ඒවා කොයි කාලේ කොයි විදිහට ලියවිලා තියෙනවද මම දන්නේ නැහැ. හැබැයි මට කියන්න තියෙන්නේ දැන් ඉන්නේ ජෙන්සී තමයි ඔක්කොම ඩිසිෂන් මේකින් ලංකාව ඇතුලේ. මම හිතනවා පළවෙනියට මේගොල්ලෝ මීට වඩා ගොඩක් රෙස්පොන්සිබල් වෙන්න ඕනේ. ලංකාවේ ඇතුලේ සහ මේ ගොඩක් දකුණු ආසියාතික රටවල් වල අපේ ජෙන්සී එක හරි ඉක්මන්නේ තීන්දුව ගන්න. ඒගොල්ලන් හිතලා يعني ගොඩක් වෙලාවට කල්පනා කර කර බලන්නේ හැමදේම quick decisions. ඒතර රැලි වලට අහු වෙනවා ගොඩක් වැඩි. ගොඩාක් වැඩි රැලි වලට අහු වෙනවා. ඒ හින්දා මේ රැලි හදන කට්ටිය ඒ දේවල් හදන්නේ මොගොල්ලෝ අහු කරගන්න. මේ රට ඇතුලේ 76 වසරක සාපේ කියලා පටන් ගත්තෙම රැල්ලා. මේ 76 වසරක සාපේ ඇතුලේ ලබාගත් නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කට්ටිය තමයි ඔයගොල්ලෝ. මේ 76 වසරක් ඇතුලේ හිටපු සියලුම නායකයෝ මේ රටට මාරම වැඩ ගොඩක් කරා. ගොඩාක් වැඩ කරා. වැරදි මම ඉස්සලා කිව්වේ ගත්ත ඩිසිෂන්ස් ඒ වෙලාවේ ඒගොල්ලන්ගේ මොලේට තේරිච්ච විදියට සහ රටේ කාලානුරූපීව රටේ තත්ත්වය හරියට ඒවා හොඳ ඩිසිෂන්ස්. පස්සේ ඒවා වෙන ආණ්ඩුව ඇවිල්ලා කොයික දිගටම ක්‍රියාත්මක කරේපු නැති හින්දා හෝ යම් අඩුපාඩු හින්දා ඒවා වැරදි ඩිසිෂන්ස් බවටපත් වෙනවා. හැබැයි මේ රටේ මම කියන අනුරු කුමාර දිසානායක පවා මේ රටට කෙලවයන් කියලා හිතාගෙන මේ ජනාධිපතිකම ගත්තේ නැහැ. හැබැයි ඊට පස්සේ ඒගොල්ලන්ගේ ක්‍රියාකාරකම් අනුව තමයි ඒගොල්ලන්ගේ නොහැකියාව අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඉතින් මම කියන්නේ ඉස්සරහට දැන් ඕගොල්ලන් ගොඩක් වෙලාවට දැන් ඉන්න ගොඩාක් අය තව අල්ලපු ගෙදර මිනිහා ගැනවත් හිතන්නේ නැති ආකාරයට මනසින් ගොඩාක් දුර්වල වෙලා තියෙන්නේ. ගොඩක් හරිය ඒ කියන්නේ කිසි ආදරයක් නැහැ රට ගැන. මේවා හරි ලොකු ප්‍රශ්න. අපිට කවදාවත් අපේ රටේ තියෙන මේ අපිට ආවේනික වෙච්ච මාර ලස්සන කෙලෙහි ගුණ සලකන එක. මිනිසුන්ට කරදරයක් වුණාම වතුර උගුරක් දෙන එක. ගෙදරට ආවෙන් පස්සේ තේ එකක් දීලා යවන එක. එතකොට තව කෙනෙක්ට උදව් කරන එක. මේ කාරණා අපිට ආවේනික වෙච්ච මේ ලංකාව ඇතුලේ මාර ලස්සන ඒ සංස්කෘතිමය වටිනාකම් මේව නැති කරගන්න එපා. අපේ රටේ මේ සංස්කෘතිය මේ ආගම දහම අමතක කරලා ගියපු කිසි කෙනෙක්ට හරි ගිහිල්ලා නැහැ. හරිද? මේවා පාවිච්චි කරපුවාට හරි ගිහිල්ලත් නැහැ. ඒ හින්දා අපේ රටේ කල්චර් එක මේ සිංහල භාෂාව කතා කරන අපේ රටේ විතරයි. පිරිසුදු බෞද්ධ ආගම අදහන්නේ අපේ රටේ විතරයි. දෙමළ කතා කරන ඉස්ලාම් ආගම අදහන, හින්දු ආගම අදහන ලෝකේ රටවල් අනෙක් ගොඩාක් තියෙනවා. මේක හරිම යුනික් රටක්. මේක ඇතුලේ බිහි වෙන අපිට විශාල මේ අපි තාම ඒක අරගෙන නැහැ. විශාල මොළ ගොඩක් තියෙනවා මේ රට ඇතුලේ ප්‍රයෝජනයක් ගන්න නැති. හරිද? ඒතකොට ඒවා නිකාම් බොරුවට පිට රටවල් වලට යනවා. ඒ හින්දා පළවෙනියට මේ රටට ආදරය වෙන පිරිසක් බවට පත් වෙන්න ඕනේ. අනික් මිනිස්සයා කරන දේවල් වල නැහැ. තමන්ගේ කොටස කරන්නකෝ. තමන් රට වෙනුවෙන් සහ තමන්ගේ පවුල වෙනුවෙන් සහ තමන්ගේ වටපිටාව වෙනුවෙන් තමුන්ගේ කොටස කරන්න හිතුවොත් එහෙම ඔහොම එක්කෙනා හිතලා ගමක් වෙනස් වෙයි. නගරයක් වෙනස් වෙයි. නේද? එහෙමම ටික ටික වෙනස් වෙයි. මේකට වෛරකින් අවුරුදු 3ක් ඇතුළත රටේ තරුණ පිරිසගේ හදවත් විනාශ කරා නම් ආදරෙන් අපිට ආදරේ දීලා ඇයි අපිට අවුරුදු 2-3කින් ඒ හිත්ම නිවන්න බැරි? නේද? වෛරයක් මේ කණ්ඩායමක් විසින් සම්පූර්ණ වෛරයක් මිනිසුන්ගේ හිත්වලට දාලිවල මේ තරුණ ළමයිගේ හිත විනාශ කරා නම් අවුරුදු 3 හරි නායකයෙක් කියලා ආදරේ පතුරලා මේ රටේ මිනිසුන්ගේ හිත වෙනස් කරන්න බැරි ඇයි? ඒක කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම ඉල්ලා සිටින්නේ දැන් ඉන්න තරුණ පිරිසකින් තමන්ගේ ආකල්පමය වෙනස නිවසින් ඇති කරන්න. ඒ නිවසෙන් ඇති කරලා ඉවර වෙලා ටික තමුන් ආදර්ශවත් වෙන්න මේක හදන්න පුළුවන්. හදන්න බැරි කමන්නේ ඒ ප්‍රාර්ථනාව තමයි අපි හැමෝටම තියෙන්නේ. මේ රට වෙනස් කරන්න පුළුවන්, හදන්න පුළුවන්. මුලින් රටට ආදරේ වෙන්න. ඊට පස්සේ එතනින් එහාට හැම කෙනාටම ඇඟිලි දික් කර ඉන්නේ නැතුව දේශපාලඥයන්ටම ඇඟිලි දික් කරන්නේ නැතුව ඔයගොල්ලන්නුත් දැන් මම පොඩි උදාහරණයක් කියන ටිකක් කතාව දික් වෙනවා. දේශපාලඥයන්ට අපි ඇඟිලි දික් කරනවා හොරා කියලා. ඒ හොරා කියන කී දෙනෙක් රජයේ සේවකයෝ මේ අපේ අම්මත් රජයේ සේවයේ හිටියේ. අපේ අම්මා මට ඒ දවස්වල කියලා තියෙනවා වැඩ ඇරිලා යනකොට දකුණේ ලයිට් එක ෆෑන් එක ඕෆ් කරන්නලු වෙන්නේ. ඒ කියන්නේ ඒ වගේ තමයි අපේ අම්මලා ඉතුරු කරේ. හාෆ් ෂීට් කොලයක් ගෙදරට ගෙනල්ලා නැහැ. හරිද? ඒ තරම් න්‍යායවංක වැඩේ කරා. ඒක මම හොඳටම දන්නවා. එතකොට දැන් රජයේ සේවකයෝ කී දෙනෙක් ඉන්නවද ළමයාගේ print outs එක ඔෆිස් එකෙන් ගේන? එහෙම රජයේ කියන්නේ මේ දෙමව්පියෝ කී දෙනෙක් ඉන්නවද බොරු documents දාලා ළමයා විස්කෝලේ දාලා? එහෙම කීයක දේශපාලඥයන්ට හොරා කියනවා. තමුන් හැදෙන්නේ නැතුව
අනුන් හදන්න. අනික් අයව හදලා හරියන්නේ නැහැ. තමුන්ට අවංක වෙන්න. එහෙම වුණොත් එම ගොඩක් දේවල් වෙනස් වෙයි. ඉතින් මේක හදන්න පුළුවන්. මේක හදන්න බැරි කමන්නේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඊළඟට එන නායකයා තරුණ පිරිස නිවන්න, හොඳ වචන කියන්න, මම කියන්නේ බන කියන්න නෙවෙයි. අවංකව උදේ ඉඳන් රැ වෙනකන් අරයා හොරා මෙයා හොරා මේ අපි විශ්වයට දෙන වචන අනිත් පැත්තට මේ මාර දෙයක් ඒක අනිත් පැත්තට අපිට එනවා. ඒක තමයි මේ දැන් මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ. හැම එකකටම හොරා කිව්වා මාස කිහිපයක් ගිහිල්ලා ඒගොල්ලන්ගේ වත්කම් ඔක්කොම එළියට ආවා. ඒ හින්දා අපි විශ්වයට හොඳ දේවල් දුන්නොත්. ඒ කියන්නේ අපි ඉන්න නායකයා ඊටමත් ප්‍රතාපවත් විදිහට උදේ ඉඳන් රැ වෙනකම් මොටිවේට් කරනවා නම් රටේ ඉන්න මිනිස්සුන්ව. එහෙම නායකයෙක් පේනවා. මට හිතෙනවා එහෙම කෙනෙක් අපිට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේ ඉන්න කට්ටිය ඇතුළේ එහෙම කෙනෙක් පේනවා. මම ඇත්තටම ওই ඉන්න නායකයන්ගෙන් ගොඩක් ආපු නායකයෝ එහෙම මොටිවේට් කරපු අය දැකලා තියෙනවා ඉස්සර හිටපු අය. දැන් නම් ඉතින් වැඩේ තියෙන්නේ හැම කෙනාම අර ටීවී එකේ channel එකේ යන්න ඕනේ තප්පර ගානට මොකක් හරි වයිරල් වෙන දෙයක් කියනවා මිසක්කා මේ දේවල් අහන්නත් ගොඩක් අය කැමති නැහැ. හැමෝම මාස කාටරි බයිනවා නම් ඒක නිවුස් එකේ දාන්නනේ. channel වලටත් මේක ලොකු වගකීමක් ඇත්තටම. මොන channel එකේද කියන්නකෝ බලන්න යහපත් දෙයක් කතා කරන මිනිස්සුෙක් දෙයක් දාන්නේ. අර මේ උදේ ඉඳන් රැ වෙනකම් මොකක් හරි ටීවී ප්‍රෝග්‍රෑම් එක කුකුල් කොටුවක වගේ කොටා ගන්නවා දානවා නිකන් කුකුල්ලෝ ටික වගේ දෙගොල්ලෝ කොටා ගන්නවා ඒක වයිරල් වෙනවා ඒක මිනිස්සුන්ට දානවා. අපිට අපේ ඇඟේ ලේ රත් වෙන්නේ නැද්ද බලන්න මේකේ ටීවී එකේ මොකක් හරි ඔය එක ප්‍රෝග්‍රෑම් තියෙන රැට දේශපාලඥයෝ යන කොටා ගන්න. ඒක දකිනකොට අපි මෙතින් නම් වෙවුලනවානේ. ලේ පිච්චෙන්නේ නැද්ද අපේ? නේද? ඉතින් එතනම කොච්චර ලොකු වැරද්දක් මේගොල්ලෝ කළාද? ඉතින් ඒ නිසා මේව වෙනස් වෙන්න ඕනේ මං හිතනවා. ආය පාරක් කඩක දාලා අහන කවුරු නායකයෙක් පේනවද එහෙම කරන්න පුළුවන් එක්කෙනෙක් හිරුනිකාට? ඔබේ නායකතුමා? අපේ නායකතුමා ඇත්තටම හොඳ යහපත් ගතිගුණ තියෙන කෙනෙක්. එයාගේ අඩුපාඩුත් නැතුව නෙවෙයි. ඒවා හදාගෙන ඉස්සරහට ගියොත් එමෙයාට පුළුවන් කියලා මං හිතනවා. හැබැයි ඉතින් මම හිතනවා මේක තනි ගමනක්. අපි ඉතින් හැමෝම UMP කාර්යෝනේ. නේද? දැන් අපේ අම්මලා එහෙම පරණ UMP කට්ටිය, අපේ තාත්තලා ශ්‍රී ලංකා මමත් ඉතින් මට වැඩියෙන් වැඩ කරලා තියෙනවා UMP ඉන්නකොට. මම රත්මලාන සංවිධායක විදිහට අර අපිට ගම්කද අපිට දුන්නේ මේ ගම් පෙරළිය. පුතුම වැඩ අදටත් තියෙන වැඩ ටික තමයි රත්මලාන අපි කරපු වැඩ වල. ඉතින් අපි හරියට වැඩ කරා. ඒ විෂන් එකක් තිබ්බා රනිල් වික්‍රමසිංහ මහත්මයාට. මම දැන් ඔය එතුමත් එක්ක මට මොන එතුමාගේ දේශපාලනයේ යම් මම රණ්ඩු වෙලා තියෙනවා. රනිල් කියලා. ඔව් එයාගේ ඉස්සරහට ගිරත් මම කෑ ගහලා තියෙනවා. එයාගේ දේශපාලන මේ මතමතාන්තරය එක්ක මට ලොකු ගැටුමක් තියෙනවා. හැබැයි ඉතින් හොඳ පැත්තක් කියන්න එපේ. දැන් යාට ඔය ප්‍රශ්නයක් ආවේ මේ පෙරේදයාව අත්අඩංගුවට ගත්ත වෙලාවයි අපි එළියට බැස්සේ. මොකද එයාගේ මට ඒක විශ්වාස කරන්න බැරි වුණා. එයා එහෙම කරන කෙනෙක් නෙමෙයි. ඒවා ඉතින් අපි අත්දැකීමෙන් දැකලා තියෙන හින්දා. ඉතින් ඒ නිසා එහෙම යාගේ හොඳ ගතියක් තියෙනවා. එයාට PR එකට අන්තිමයි. හරි. ඒ නිසා තමයි ගොඩක් අය නැති උනේ. හැබැයි එයාගේ හොඳ ගතියක් තියෙනවා. ඒ කියන්නේ හිරුනිකා නොකිය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා තමයි සුදුසුම. මම කියේම නෙමෙයි මං කියන්නේ මේගොල්ලන් පුළුවන් නම් මේ දෙකොල්ලොන්ටම එක්කහුව වෙන්න. මොකද ඇත්තටම පවුනේ දැන් එක්කහුව වෙනකොට දෙපැත්තටම සාධාරණයකුත් වෙන්න ඕනේ. දැන් ඔයා දන්න කාලේ ඉඳන් අපි SJB යනකොටත් ඔයා UMP නේ. හරිද? එතකොට දැන් මම මේ ඔයාගේ කරන ශේෂ්ඨේ SJB එකේ සෝෂල් මීඩියා කරන කෙනෙක් ඉන්නවා. ඔයත් කරන සෝෂල් මීඩියා. දැන් අපි දෙගොල්ලම එක්කහුව වෙනවා. ඔයාට කැපිලා දාන්නත් බෑ අරට කැපිලා දාන්නත් බෑ. දෙන්නටම සමතන ලැබෙන්න බෑ. මොකද දෙන්නම මේ දෙගොල්ලෝ වෙනුවෙන්. ඒ වගේම දැන් මම කඩුවෙල ආසන සංවිධායක SJB. කඩුවෙල මම හා සමානව UMP එක කවදාත් අතාරින්න නැතුව බිනර හිටියා මැරීගෙන. දැන් අපි දෙගොල්ලෝ එක්කහුව වෙනවා. එක්කහුව වෙලා ඉන්න පුළුවන් එක සංවිධායක නයිනේ. බින්නට අසාධාරණ වෙන්නත් බෑ මට අසාධාරණ වෙන්නත් බෑ. ඉතින් මේවා මේ ලොකු ප්‍රොසෙස් එකක් මේක. ලොකු වගකීම. මම කියන්නේ UMP අය ඒගොල්ලන්ගේ මතේ මොනවා වුණත් ඒගොල්ලෝ හිටියානේ. ඒ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්නත් ඕනේ. ඒතර අපිත් සජිත් ප්‍රේමදාසත් එක්ක හිටියා. අපිට සාධාරණයක් වෙන්නත් ඕනේ. ඒතර මේගොල්ලෝ දෙගොල්ලෝ එකහුව වෙනවා නම් දැන් මහලේකම්ලුත් දෙන්නේ නේද? නිකන් හිතන්නකෝ මේගොල්ලෝ එක්කහුව වෙනවා නම් කවුරු එක්කෙනෙක් අඩියක් පස්සට ගන්න ඕනේ. ඒ කියන්නේ අපි පක්ෂයක් ගොඩනගනවා කියලා හිතනවා. උදාහරණයකට අපි ගමුකෝ හිරුනිකා ලෑස්තිද කඩුවෙලින් අඩියක් පස්සට ගන්න. ඉතින් මගේ වටේ පිටේ කට්ටිය මං කියන්නේ ඒකයි. මම අඩියක් පස්සට ගන්නවා නම් මගේ ළඟ ඉන්න නගර සභාවේ සාධාරණයක් වෙනවා. දැන් UMP එකෙත් කොට්ටාස නායක 28 දෙනෙක් ඉන්නවා. මගෙත් මැරීගෙන වැඩ කරපු කොට්ටාස නායක 28 දෙනෙක් ඉන්නවා. මේ මිනිස්සු මම ඒකයි කියන්නේ දැන්
මම හිරුනිකා ප්‍රේමචන්ද්‍රනේ. හිරුනිකා මේක ඉවර කරනවා කියලා දැන් ඔන්න වැදගත් තැනකට ආවා. ඔව් ඉවර කරන්න වෙන්නේ නැහැ වගේ පැය දෙකක් විතර කතා කරා. මම ඔයාලට කියන්නේ මම හිරුනිකා ප්‍රේමචන්ද්‍රනේ. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මේක සෝල් කරන විදිය කියන්නේ. මම හිරුනිකා ප්‍රේමචන්ද්‍රනේ. දැන් මාව දැන් බිනරගත් මම බිනරව උදාහරණ ගන්න කඩුවල සංගීතය. බිනරවද දන්නේ මාවද දන්නේ? මාව මිනිස්සු දන්නවනේ. ඒතර මම කඩුවෙල ඉඳන් වෙන තැනකට ගියත් මට එස්ටැබ්ලිෂ් වෙන්න පුළුවන් ලංකාව ඕන තැනකනේ. බින්නට එක් කරන්න බෑනේ. රයිට්. එතකොට ඒ වෙලාවේ දැන් ඔයා මගෙන් අඩියක් පස්සට මට එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි බිනර මාත් එක්ක හිටපු SJB කණ්ඩායමට සාධාරණයක් කරන්න ඕනේ. තේරෙනවද? මම ඒකයි කියන්නේ මේක හරි කොම්ප්ලිකේටඩ් වැඩක්. අපි දැන් අවුරුදු ගාණක් තිස්සේ වෙන් වෙලා වැඩ කරගෙන යනවා. මේ දෙගොල්ලොම අමාරුවේ දාන්න බෑ. UMP ආත් මාරපව් ඒගොල්ලොත් ගොඩක් මහන්සි වුණා. ඒගොල්ලෝ අපි රනිල් වික්‍රමසිංහට කෑ ගහනවා රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී හිටියා. හරිද? ඒතර අර පැත්තේ සජිත් ප්‍රේමදාසට කෑ ගහනවා අපි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පෙනී හිටියා. ඉතින් මේගොල්ලන්ගේ මේ තියෙන කොන්ෆ්ලික්ට් එකත් එක්ක පව් ඇත්තටම ගමේ ඉන්න සහ අර පාක්ෂිකයන් ලොකු අමාරුවක වැටුණා. දකුණු පක්ෂය. ඔව් දකුණු පක්ෂය. ඉතින් මේක මේ විදිහට දිය වේගෙන යන්න දෙන්න බෑ. එක්ක මේ දෙන්නම අයින් වෙලා මම කරන්නේ. එක්ක මේ දෙන්නම අයින් වෙලා ඔක්කොම කට්ටිය එක්කවකට එක්කෙනෙක් එන්න ඕනේ. මොකක් හරි වෙන්න ඕනේ. එක්ක දෙන්නගෙන් එක්කෙනෙක් අඩියක් පස්සට ගන්න ඕනේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා කිව්වනේ මම නම් ප්‍රශ්නේ මම අයින් වෙන්න කැමති කියලා. ඔව් ඒක තමයි. ඉතින් එතකොට දැන් මේ ඊගෝ එකත් එක්ක හරි අමාරු දේශපාලනේ ඊගෝ එක කියන දේ එනවා. ටිකක් කල් යනකොට මම නම් ප්‍රාර්ථනා කරන්නෙම උඩා මට වයසට යනකොට ඊගෝ එන්න එපා කියලා. දැන් මට දැන් අවුරුදු 38ක්. මම එනකොට දේශපාලනේ මම 24 25 ඒ කාලේ මට තිබ්බ ස්ටාර් එක දැන් නැහනේ. අපි වයසට යනවා. අපි නේද? අපි මහත් වෙනවා කැත වෙනවා ටිකක් ඒ වෙනවා. හැබැයි එතකොට මම මේ මොකද්ද නිහතමානී වෙන්න ඕනේ. ඊළඟට කවර ලස්සන තරුණ කෙල්ලෙක් ඇවිල්ලා මේ කැපී පෙන්වනවා නම් එයාට ඒ පාත් එක හදලා දෙන්න. මට ඕක වුණා. මම කියන්නේ කවුද කියලා මම එක එක පක්ෂවල ඉන්නකොට දැන් අපි තරුණ කාලේ එනකොට මාර කැපිලා කතාවක් දෙන්නේ නැහැ. කතාව මේ ඔන්න මෙන්න තියෙද්දි කපනවා. ස්ටේජ් එකට යනකොට කතාව කපලා ටීවී ප්‍රෝග්‍රෑම්ස් දෙන්නේ නැහැ. අර එදා ඉඳන් මේකේ අරක් අර බහිර වේ වගේ අරක් ගාගෙන හිටපු ඒ ලේඩිස් ටිකම තමයි වැඩ කරන්නේ. අපිට chance එක දුන්නේ. මම හරියට අපහසුතාවයටපත් වුණා. මම එතකොට හිතාගත්තා සජබෙට ගියේ මට මේ තනතුර ලැබුණාට පස්සේ ජාතික සභාවේ මම හිතුවා මට වෙච්ච දේ මම වෙන කාටවත් වෙන්න දෙන්නේ නැහැ කියලා මම යාන්ත්‍රණයක් හැදුවා. ප්‍රාදේශ සභාවේ ඉන්න කෙනාටත් අපේ විධායක කමිටුවේ ප්‍රධාන තැනක් ගන්න පුළුවන් වෙන විදිහේ process එකක් මම හැදුවා. දැන් කවුරු මතකනේ අරගල කාලේ කවුරුත් ඔය දැකපුවත් නැති මූණවල් මොන තරම්නම් ප්‍රසිද්ධ වුණාද? අද ඒ ළමයි කොහෙද ඉන්නේ? අද മന്ത്രിවරු ඒගොල්ලෝ. මං කියන්නේ ඒක මම මේ මට වෙච්ච අසාධාරණේ මට නොවෙන්න මම මේ කටයුතු කරා. ඒ ඔය වගේ හැමෝම හිතන්න පුළුවන් නම්. මොකද අපිට හැමදාම මේ ස්ටාර්ඩම් එක තියෙන්නේ නැහනේ. අපිට අපිට අඩියක් පස්සට ගන්න වෙන අවස්ථාවට ඒ වෙලාවේ නිහතමානීව අපි කරපු වැඩ කොටසක් තියෙනවනේ. ඒක දිහා බලලා අපිට සතුට වෙන්න පුළුවන්. ඒක කරපු එක වැඩක් කියන්න බලන්න මේ මිනිස්සු හැමදාම කියන්නේ හිරුනිකා නිකන්. පාර්ලිමේන්තු එකේ ඉන්නකොට. පාර්ලිමේන්තු එකේ ඉන්නකොට හිරුනිකා මේ රට වෙනුවෙන් කරපු එක දෙයක් කියලා අපි මේක ඉවර කළා දාමු. රයිට්. මෙහෙමයි මම පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදියට හිටියා. ඉන්න කාලේ දැන් ගොඩක් වෙලාවට අපේ වෛරල් යන්නේ පුඩා අපි කෑ ගහන ඒවානේ. ඔව්. එතකොට ඔයා දන්නවද දැන් වෙනකොට ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල සහ පාසල්වල කවුන්සිලර් කෙනෙක් ඉන්නවා. ඒ මගේ යෝජනාවක්. මම ඒකට මම ක්‍රෙඩිට් එක ගන්න අකිල විරාජ් කාර්යවසම්. ඒ වගේ හොඳ අධ්‍යාපන ඇමති කෙනෙක්. එයාට ළඟම පාසල හොඳම පාසල. one of the best අධ්‍යාපන ඇමතිලා. ඒ කියන්නේ එක ගිලා කියන්න විතරයි තියෙන්නේ. කරලා දෙනවා. මට හරියට උදව් කරා. ඒතර ඒ දවස්වල මම යෝජනාවක් ගෙනාවා. ඒ දවස්වල හරියට ડિප්‍රෙෂන් ආවා මේව ආපු මුල් කාලේ මම කියන්නේ අවුරුදු 10 විතර කලින් මම පාර්ලිමේන්තුවේ හිටියේ ඒ කාලේනේ. එතන මම යෝජනාවක් ගෙනාවා. මම යෝජනා කීපයක් ගෙනාවා. ගෙනාපු එක යෝජනාවක් දැන්ටත් ක්‍රියාත්මක වෙන එකක් මම කියන්නේ. විශ්වවිද්‍යාල සහ පාසල් වල ළමයින්ගේ තියෙන සියදිවි විහානි කර ගැනීම අවම කර ගැනීම සඳහා කවුන්සිලර් කෙනෙක් පුහුණුවලත් කවුන්සිලර් කෙනෙක් තියන්න කියලා. ඒක එයා ක්‍රියාත්මක කරා. ඒ අනුව ඒක අදටත් ඒක වෙනවා කියලා මම හිතනවා. ඊළඟට මම යෝජනාවක් ගෙනාවා මහා මාර්ගයේ කාන්තාවන්ට වෙන වාචික ලිංගික කියන්නේ පාසක ඇතුලේ හැරස්මන්ට්ස් වලට ඒගොල්ලන්ට දැන් සමහරක් වෙලාවට මොකද්ද පොලිසියට ගිහිල්ලා පිරිමි කෙනෙක්ටනේ කියන්න වෙන්නේ. එතකොට තවත් ආය හැරස් වෙනවනේ. මම වෙනමම WPC කියන ඉඳලා වෙනම කුටියක් නිර්මාණය කරන්න කියලා යෝජනාවක් ගෙනාවා. ඒක නම් මම දන්නේ උනාද කියලා ඒ කාලේ. මොකද අපි දැන් යෝජනාව ගෙනාවම ඊට පස්සේ ඒකට වාද විවාදයක් යනවනේ. ඊට පස්සේ එදා දවසේ മന്ത്രി යෝජනාවට ඊට පස්සේ අවසානයේ ඇමතිතුමා ඒකට කතාවක් කරලා එයාට පුළුවන් යෝජනාවක් විතර කැබිනට් මණ්ඩලෙට ගේන්න. ඊළඟට නවක වදේ නැවැත්වීම සඳහා
මම යෝජනාවක් ගෙනාවා. ඒ වගේම ඒකට නම් ගොඩක් කියන්නේ දෙපැත්තේ මතධාරී දෙපැත්තක් ආවා. මේ නැවතත් එල්ලුම්ගා ක්‍රියාත්මක කරන්න කියලා යෝජනාවක් ගෙනාවා. ඔයාලට මතකද සේයා සඳයුමි කියලා පුංචි දැරිවියක් රේප් වෙච්ච අවස්ථාවේ ඒ සිදුවීම සම්පූර්ණයෙන් මම දැනගත්තට පස්සේ ඇත්තට මගෙත් ලේකා කියන්න ගත්තා. ඒතර මම කිව්වේ පුංචි දරුවන් සහ දැරිවියන් සහ කාන්තාවන්. ඒ කියන්නේ ඒගොල්ලන් ගොඩක් ශක්තියෙන් හීන කට්ටිය විදිහට අපි ගන්න. ඒගොල්ලන් ওই විදිහට කරදර කරලා මරා දමන කට්ටියටවත් අඩුම ගානේ මේ මර දරුවා මං හිතනවා ඒක සාධාරණ ඉල්ලීමක් කියලා. මොකද ඊට පස්සේ මෛත්‍රීපාල ජනාධිපතිතුමා මත්ද්‍රව්‍ය කට්ටියටත් මර දනුවම ගේන්න ඕනේ කියලා ඉල්ලීමක් කරා. හැබැයි එතකොට එතනදී මට මංගල සමරේ මැතිතුමා නැගිටලා එතුමායි කතාව කිව්වා අපි UN එකත් එක්ක ඇග්‍රීමන්ට් එකක් මේවා කරලා තියෙනවා. අපි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා. හැබැයි මම හිතනවා ඒ වගේ දැන් මරණ දඬුවම කියන දේ වාට මතක ඇති මෛත්‍රීපාල ජනාධිපතිතුමා කුඩු වෙළඳාම් කරන කට්ටිය මරණ දඬුවම ගේන්න කියලා යෝජනාව ගෙනාවට පස්සේ කට්ටියට 3 දවසක් විතර මේ ලූස් මෝෂන් ඇදලා තිබ්බලු ඊළඟට ඩිස්ට්‍රික්කේ ඉන්න අයට. කඹෙත් ගෙනාවනේ. මතකද? ඉතින් මිනිස්සු අපේ රටේ මිනිස්සුන්ට දඬුවමක් නැතුව මිනිස්සු හැදෙන්නේ නැහැ. එහෙම එකක් තියෙනවා අපේ රටේ. මොකද අපේ මිනිස්සු දැන් බලන්න හොඳම උදාහරණේ පාරේ යනකොට සීට් බෙල්ට් එක දාගෙන යන්නේ නැහැ. එක ෆෝන් එකේ දාගෙන යන පොලිසිය යුනිෆෝම් දැක්ක පොඩක් හිටපන් මේ පොලිසිය ඉන්නවා. එහෙමනේ අපි පුරුදු වෙලා තියෙන්නේ. පොඩක් හිටපන් මේ කියලා ෆෝන් එක දානවා. ෆෝන් එක නිකන් පහළ දානවා. ඊපස්සේ ඒ පොලිසිය එක්කෙනා පාස් කරනවා මගේ ෆෝන් එක ගන්නවා. අපේ මිනිස්සු යුනිෆෝම් එකට බයයි. ඒ කියන්නේ දරුවමට බයයි. ඉතින් ඒ නිසා ඔය වගේ මම කියන්නේ එහෙම වෙන්න ඕනේ නැහැ රටවල්. හැබැයි අපේ කට්ටිය පුරුදු වෙලා තියෙන මේ විදියට. නැත්තම් අපිට ස්වයං විනයක් තියෙන්න එපා. අපි ඒක කරන්නේ නැතු ඉන්නේ. කරන්නේ නැති හින්දා. ඉතින් පොඩ්ඩක් හරි අර දඬුවම කියන දේවත් ඉස්සරහට ගෙනල්ලා මිනිසුන්ගේ ඩිසිප්ලින් එක හදලිවර වෙලා මොකද එක සැරේ ඔක්කොම කරන්න බෑ. ඒක මම මෙහෙම දානවා. දැන් මම සාමාන්‍යයෙන් මොඩල් ස්ටඩි කරන කෙනෙක්. මම සිංගප්පූර් මොඩල් එක ස්ටඩි කරා, කොරියන් මොඩල් එක ස්ටඩි කරා, ජපනීස් මොඩල් එක ස්ටඩි කරා. එතකොට හිරුනිකා ඔය කියන දේට අපිට ගන්න පුළුවන් මොඩල් එක මොකක්ද? මික්ස් එකක්. ඒ කියන්නේ මට හිතෙනවා ජපනීස් and සිංගප්පූර් මොඩල්ස් දෙකම මික්ස් එකක්. අපිට කල්චරල් ඉෂුස් උත් තියෙනවානේ. ඉතින් එතකොට දැන් ජපනීස් මොඩියුල් එකේ පළවෙනියටම ඒගොල්ලන් එක ජෙනරේෂන් එකක්. එක කොටසක් වෙන් කරලා අයින් කරලා කියන්නේ හදන්න බැරි නම් හදන්න බෑ. ඒ කියන්නේ මෙහෙම හිතන්නකො මිනිස්සෙක් අවුරුදු 60ක් ජීවත් වුණාට පස්සේ අවුරුදු 60න් පස්සේ යාගේ ඔලුවට කිසි දෙයක් දාන්න බෑ. ඉතින් එතකොට ඒ කට්ටියට වෙනම විදිහට ඒගොල්ලන්ට ඒගොල්ලෝ පැත්තක තියලා ඊළඟට එන ජෙනරේෂන් එක ඒක හදාතනින් එහාට ඒගොල්ලන්ගේ පිරිසුදුකම ඒ කියන්නේ ඩිසිප්ලින් හැම එකම හිමිට හදන ගත්තා. අද ජපාන් කියන්නේ මිනිසුත් කාර්මික විදිහට තමයි ජීවත් වෙන්නේ ඔක්කොම හරි. but ඒගොල්ලන් ආගමටත් ඒගොල්ලෝ බුද්ධ ආගමේ කට්ටියත් ගොඩක් වැඩි. මං කියන්නේ අපේ බුද්ධ ආගම නෙමෙයි, තේරවාද නෙමෙයි. but ඒගොල්ලෝ ඒවත් කරනවා. කරන ගමන් ඒගොල්ලන්ගේ රෙස්පෙක්ට් එක මිනිස්සුන්ට. ඒගොල්ලන් දෙන රෙස්පෙක්ට් එක මිනිස්සුන්ට ඒක මං හිතන්නේ ලෝකෙ කොහෙවත් රටක ඇති කියලා. ඉතින් ඒක වගේ ජපනීස් මොඩල් එකේ හැම වෙලෙම තියෙන කට්ටිය කියන්නේ මම දෙයක් කරන්න කලින් අනිත් එක්කෙනාගේ මොකක්ද ඒකට කියන්නේ එයාට මොකක්ද හිතෙන්නේ බෙනිෆිට් එක සහ එයාට මොනවද හිතෙන්නේ කියන්නේ මට මම ඒක අකමැති නම් අනිත් එක්කෙනාට කරන්න එපා ජපනීස් මොඩල් එක. ඊළඟට සිංගප්පූර් මොඩල් එකේ තියෙන්නේ ඒගොල්ලන් සම්පූර්ණයෙන් වංචා දූෂණ කියන එක සම්පූර්ණයෙන්ම අයින් කරලා දාපු එක සහ දැඩි දඬුවම් ඒක අපේ රටේ අනිවාර්යෙන් විය යුතු දෙයක්. ස්ටඩි වෙන්නත් ඕනේ. අරයට එකක් මෙයාට එකක් එහෙම නෙවෙයි. ඒවා ආදර්ශයෙන්ම පෙන්වන්නත් ඕනේ. ඒ වුණාම තමයි මිනිස්සු දැන් හිරුනිකා කරන්න ලෑස්ති. අනිවාර්යෙන්. මොකද දැන් මේ වර්තමාන ආණ්ඩුව එහෙම කියලා හිතාගෙන ආවේ. බන ඒගොල්ලොත් අන්තිමට බලන්නකෝ ඒගොල්ලන් කට්ටිය ආරක්ෂා කරන විදිය. ඒකයි කියන්නේ ගොඩාක් අපේ රටේ මෙච්චර කාලයක් හිටපු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ තමයි මම දන්න කෙනෙක් විදියට ඉන්නේ. චන්ද්‍රිකා බණ්ඩාරේ පර්සනැලිටිස් හරි බිස්නස් කාරොන්ට අහුවෙච්ච නැති අය. රනිල් වික්‍රමසිංහ නම්බර් 1. ඒක කියන්නේ කවදාකවත් අහුන්නේ. ඉතින් එයාට ලැබෙදියාන් අතර මේවත් නෑ කවුරුත් ගණන් ගන්නෙත් නෑ. යා මීඩියා වලට යට උනෙත් නෑ. ඒ කියන්නේ යාව හැමෝටම හතුරා උනේ. සහ යා මීඩියා ගණන් ගත්තෙත් නෑ. බිස්නස් කට්ටිය සහ සල්ලි ඉස්සර ඇමරුනෙත් නෑ. රයිට්? ඉතින් හිරුනිකා එහෙමද? ඒක තමයි මම කියන්නේ. රටක නායකයා වෙන්න ඕනේ. යාව මිනිස්සු විශාල වශයෙන් විශ්වාස කරලා ජනාධිපති කරන්නේ. එයා ආරෙන්න වෙන ජනාධිපති කෙනෙක් ඉන්න බෑනේ. රටක ජනාධිපති පුටුවේ වාඩුණායින් පස්සේ ඒක ගත්තට පස්සේ මිනිස්සු උදව් කරනවා තමයි. හරිද? කකුලෙන් ගහන්න කියනවා නේ මං. හැමෝම දෙයක් බලාපොරොත්තු වෙන තමයි ජනාධිපති වෙන්න උදව් කරන්නේ.
හැබැයි ඒ වෙලාවට ස්ට්‍රේට් ෆෝවර්ඩ්ලි ජනාධිපති කියන්නේ හරි ඔයා මොනවා දේවල් බලාපොරොත්තු වෙනවද මගේ බලාපොරොත්තු ඔයාගේ බලාපොරොත්තු ඉෂ්ට කරන එක නෙමෙයි. ඔයා ඉතින් මට උදව් කරන්න කරන්න. ඒක වෙනම දෙයක්. හැබැයි මගේ බලාපොරොත්තු රටේ මිනිස්සුන්ට උදව් කරන එක. ඉතින් අරයා මේ කෝටි ගාණක් දුන්නා කියලා අරයා මීඩියා කවරේජ් එක දුන්නයි කියලා එතනට ආවට පස්සේ යාගේ ඌමනාය පාවංකම් කරනවා කර ඉන්නවා ඇරෙන්න වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ නේ. ඒකයි රනිල් වික්‍රමසිංහ අන්න ඒක තියෙනවා. ඉතින් ඒක තිබ්බ මං හිතන්නේ අඩු වැඩි වශයෙන් චන්ද්‍රිකා මැතිනියට සහ මේ මහින්ද රාජපක්ෂලත් ඒවා තිබ්බ. හැබැයි අර කිව්වා වගේ ඒවා 100%ක්ම තියාගෙන හිටිය රනිල් වික්‍රමසිංහ දැන් වර්තමාන ජනාධිපතිතුමා මේ අතකොළුවක් බවට පත් වෙලා තියෙනවා කියලා මුළු රටට මේක පේනවා. හිරුනිකාට තව ගමනකුත් යන්න තියෙනවා. ඒකින්ද හිරුනිකා අපි මේක ඉවර කරන මත්තෙන් මොන හරි තව එක වචනයක් කියන්න මම ප්‍රාර්ථනා කරනවා හරින්ටයි හිරුනිකාට එකතු වෙලා හරින් ගේම් කාර්යය හිරුනිකා මොටිවේෂන් එක ඒත් එක්ක මම හිතනවා හරින් හිරුනිකා රනිල් වික්‍රමසිංහ මහත්තයා මට බනින්න එපා නාමල් රාජපක්ෂ මහත්තයා එතකොට දිලිත් ජයවීර මහත්තයා එතකොට ඒ ඔක්කොම එකතු ඒවා බයින්න එපා කියන්නේ නාම රාජපක්ෂ කෙනෙක් වීම නිසානේ මිනිස්සු අපි හැමෝගෙම හොඳක් තියෙන වැරදිත් තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තයා ඔව් එයාවත් ගන්න මම හරියට බනින්න මනුස්සයා සජිත් ප්‍රේමදාස ඔව් අපි මහත්තයා හැමෝම එක්ක වෙන්න ඕනේ එකතු වෙලා මේ චේන්ජ් එකට යන්න ඔව් මොකද දැන් නාමල් ලෝකේ ඉන්න නරකම මිනිහා කියන මම නාමල් ගැන විතරක් නෙවෙයි කතා කරන්නේ හැමෝ ගැනම මම නාමල් සුද්ධ කරනව නෙවෙයි නාමල්ගේ අඩුපාඩු ප්‍රශ්න දින නරකම මිනිහා කියන්නකො මීට අවුරුදු 10කට කලින් ඇයි වෙනස් වෙන්න බැරිද මම ලෝකේ ඉන්න නරකම ගෑණි වෙන්න පුළුවන් මීට අවුරුදු 10කට කලින් ඇයි වෙනස් වෙන්න බැරිද අපිට හැදෙන්න බැරිද මේ ලෝකේ බලන් ඉන්න මේක බලන් ඉන්න හැම කෙනාම මාරම සුද්ධවන්ත සුදු චරිත විතරද අනුර කුමාර මහත්මයාලා ඇතුළේ කණ්ඩායම මිනිමරමර හිටියේ දැන් ඉන්නේ හොඳට දැන් මේ රටේ නායකයෙක් බවට පත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ට ඒ chance එක දෙන්න පුළුවන් නේ මිනිමරලා ඒ chance එක දෙන්න පුළුවන් නම් මොන වැරදි වැඩේ කරත් මිනිහෙක් දැන් ඒකනේ බෞද්ධ විදියට මේ අඟුලිමාල අහිංසක වෙන්න බුදුරජාණන් වහන්සේම ඒ මේ විවරණ දුන්නා නම් අහිංසක අඟුලිමාල වුණා ඊට පස්සේ ආයෙ අහිංසක වුණා. ඔව් රහත් වුණා ඇත්තට. රහත් වුණා. ඉතින් අපි බෞද්ධ රටක් නම් ඉතින් ඒ වගේ මානසිකත්වයක් තියෙන මේ නාමල සුද්ධ කරන්නේ සජිත් ප්‍රේමදාසගේ තනන්ද වැරදි තියෙන්න පුළුවන්. ඇයි අර හොඳ වෙන්න බැරිද? නේද? ඉතින් මිනිස්සුන්ට chance එකක් දෙන්න ඕනේ. එකම වෙලේ සැරින් සැරේ වැටෙන්න ඕනේ නැහැ. හැබැයි chance එකක් දැන් මේ රටේ මිනිස්සු මෙච්චර මේ ප්‍රශ්න තියාගෙන 88 89ත් අමතක කරලා මේ මිනිස්සුන්ට chance එකක් දුන්නා නම් ඊළඟට මේ මොන නායකයා ආවත් ඒ විශ්වාස නැති කරගන්න එපා කියලා මම කියන්නේ. මොකද ඉස්සරහට මට ඒකයි තියෙන බය. ජෙන් සී එක ඊට පස්සේ ඉස්සරහට එන දේශපාලඥයෝ ගැන තියා මෙලෝඩියක් ගැන විශ්වාස කරගන්න මේගොල්ලෝ අනාගත්තොත්. ඒක ලොකු භයානක තත්ත්වයක්. මොකද අපරාධේ කියන්නේ තරුණ ළමයි දේශපාලෙන් අයින් වීම ඒක ලොකු අපරාධයක් ඇත්තටම. හිරුනිකා thank you very much මේකට ආවට මම හිතන්නේ හිරුනිකාගේ නොදැකපු පැත්තක් අද දැක්කා කියලා මම හිතනවා ඒත් එක්ක මම විශ් කරනවාට මම හිතනවා මගේ තියෙන පොඩි අයිඩියොලොජි එකක් මම හිතනවා ඒ තැනට යයි කියලා මම හිතනවා චන්ද්‍රිකා අයිඩලයිස් කරගෙන හැදිච්ච චන්ද්‍රිකා වෙන්න මම කැමති ජනාධිපති වෙන්න ඕන කියපු චරිතේ මම හිතනවා කවදාරි එහෙම වෙන්නත් පුළුවන් මම ප්‍රාර්ථනා කරන එදා ඒක මට දකින්න ලැබේවා කියලා කියන්නේ මම හරි කැමති මෙතන මොනවද ලියලා තියෙන්නේ කාන්තාවක් හැටියට මම හිතනවා ඒක වුණොත් මම හිතනවා රටටත් හොඳයි මොකද හරි කොහොමද කියන්නේ හරි රැඩිකල් ටැටූස් තියෙනවා මොඩර්නයිස් ඕල්ඩ් ස්කූල් ඇඟේ තියෙනවා මොඩල් ස්ටඩි කරනවා you are complete ඒ කියන්නේ මම හිතන්නේ ජෙන් සී එකටයි පරණ මිනිස්සුන්ට හැමෝටම කතා කරන්න පුළුවන් චරිතයක් හැටියට මම හිරුනිකා දක්න ඒත් එක්කම thank you very much මාත් එක්ක කතා කරාට all the very best and good luck thank you